ආයුබෝවන් දුවේ පුතේ අපට සාමාන්‍ය විභාගයේ තව ඇත්තේ හරියටම මාස එකහමාරක් වෙන කාලයක්. ඉතින් ඔයගොල්ලන් ICT විෂයට ඒ සාමර්ථ්‍යයක් ලබා ගන්න සූදානම්ද? තාමත් ඔබ ICT විෂයේ යම් ගැටලුවක පසු වෙනවා නම් මම කල්පනා කරා ඔයගොල්ලන්ට උදව්වක් වෙන්න. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා අප සාමාන්‍ය පෙළ සඳහා නියමිත 10 ශ්‍රේණිය සහ 11 ශ්‍රේණිය සියලුම පාඩම් වල අදාළව සිද්ධාන්ත සහ පුනරීක්ෂණ පාඩම් මාලාවක් ගෙනෙන්න. අද අපි ආරම්භ කරන්නේ ඒකේ පළවෙනි පාඩම 10 ශ්‍රේණියේ පළවෙනි එකකින් මම මේ පිටරට ආරම්භ කරනවා. අපි එහෙමනම් කාලය වැඩි වැය කරන්නේ නැතුව පාඩමට යමු. 10 ශ්‍රේණියේ පළවෙනි එකකේ වෙන්නේ තොරතුරු හා සංවේදන තාක්ෂණය කියන මාතෘකාව. එතකොට මේ පාඩමේ අපි විෂය කරුණු ගණනාවක් කතා කරනවා. අපි බලමු මේ එක් එක් විෂය කරුණු එකින් එකව සරලව හඳුනා ගන්න. පළවෙනි කඳුන ගන්නවා අපි මේ පාඩමේදී දත්ත යනු මොනවාද? දත්තයක් කියන්නේ මොනවාද? දත්තයක් කියන පුතේ අර්ථ දැක්වීමක් ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕන. නිවැරදි අර්ථ දැක්වීමක්. මොනවාද දත්තයක් කියන තුරු දැනගත යුතු කාරණා වෙන කියලා ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. මෙන්න පුතේ ඔයගොල්ලන්ට අර්ථ දැක්වීම තියෙනවා. තනිවගත් කල හරි වැදගත්. තනිවගත් කල අර්ථයක් නොමැති. තනිවගත් කල අර්ථයක් නැහැ. සැකසීමට ලක් නොකළ කාරණා දෙකක් ඔන්න අපි අවධානය කරනවා. තනිවගත් කල අර්ථයක් නොමැති සැකසීමට ලක් නොකළ අන්න කාරණා දෙක. සංඛ්‍යා වචන රූප සහ සංකේත වැනි දෑ දත්ත ලෙස හැඳින්වේ. හරි පුතේ මෙන්න මේ වගේ අර්ථ දැක්වීමක් ඔයගොල්ලන් දන්නවනම් දුවේ පුතේ ඒ දැනුම හොඳටම ප්‍රමාණවත් අපෝ සාමාන්‍ය විභාගය සඳහා. හරි අපි ඊළඟට යමු පුතේ ඊළඟ කරුණට. ඊළඟට දත්ත වර්ගීකරණය කළ හැක්කේ කෙසේද? දත්ත වර්ග කරන්නේ කොහොමද? අපි දත්ත වර්ග කරන පුතේ ආකාර දෙකකට එකක් තමයි ප්‍රමාණාත්මක දත්ත අනිත් එක ගුණාත්මක දත්ත. අපි බලමු පුතේ මුලින්ම ප්‍රමාණාත්මක දත්ත කියන්නේ මොනවාද? ප්‍රමාණාත්මක කියන්නේ සංඛ්‍යාත්මක යම් දත්තයකට සංඛ්‍යාත්මක අගය පවරන්න පුළුවන් නම් අන්න එවැනි දත්ත අපි කියනවා පුතේ ප්‍රමාණාත්මක දත්ත කියලා. ඔයාලට පේනවා සංඛ්‍යාත්මක අගයන් ලෙස නිරූපණය කළ හැකි දත්ත ප්‍රමාණාත්මක දත්ත ලෙස හඳුන්වන අර්ථ දැක්වීම. හරි? ඊට වැදගත් බලන්න පුතේ මේ ප්‍රමාණාත්මක දත්ත සමග අපිට එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම, බෙදීම වැනි ගණිතමය ක්‍රියා කරන්න පුළුවන්. අන්න වැදගත්. ප්‍රමාණ දත්ත ගත්තාම සංඛ්‍යාත්මක අගයක් පවරන්න පුළුවන්. ඒකම අපිට ඒ දත්තත් එක්ක ගණිත කර්ම සිදු කරන්න පුළුවන්. හරිද පුතේ? පැහැදිලිද? ඊළඟට ගුණාත්මක දත්ත. සංඛ්‍යාත්මකව නිරූපණය කළ නොහැකි. අන්න බලන්න පුතේ. යම් දත්තයක් තියෙනවා ඒක සංඛ්‍යාත්මක නිරූපණය කරන්න බෑ. හරි? යම් ලක්ෂණයක් යම් ගුණයක් විස්තර කරන දත්ත ගුණාත්මක දත්ත ලෙස හඳුන්වයි. හරිද පුතේ? ඔන්න බලන්න පුතේ. එහෙනම් ප්‍රමාණාත්මක දත්ත ගත්තාම සංඛ්‍යාත්මක අගයක් ලෙස නිරූපණය කරන්න පුළුවන්. ඒකම ගණිතමය ක්‍රියා සඳහා භාවිතා කරන්න පුළුවන්. ගුණාත්මක දත්ත ගත්තාම සංඛ්‍යාත්මක අගයක් පවරන්න බෑ. එයින් සාමාන්‍ය ගුණ දත්ත විස්තර කරන්නේ යම් ලක්ෂණයක් යම් ගුණයක්. අපි උදාහරණ බලමු පුතේ. ප්‍රමාණ දත්තන උදාහරණ තමයි උදාහරණ ගත්තොත් මොකද? උස. ඕගොල්ලන්ගේ උස. උස ගත්තොත් පුතේ මොකද අපිට යම් කෙනෙක් අපි උස ඇහුවොත් එහෙම යාට එක සංඛ්‍යාත්මක ඉදිරිපත් කරන්න පුළුවන්. හරි? ඒකම අපිට පන්තියක සිසුන්ගේ උස අරගෙන ඒ ටික එකතු කරලා උසේ සාමාන්‍යයක් වන්න පුළුවන්. ගණන ක්‍රියාවට භාවිත කරන්න පුළුවන්. හැබැයි අපි ගුණාත්මක දත්තයක් ගත්තොත් එහෙම උදාහරණ ගත්තොත් එහෙම මොකද්ද? උදාහරණ ගත්තොත් රතු පාට මලක්. රතු පාට කියන එක මොකද්ද පුතේ මොකද්ද? එතකොට අපිට ඒක සංඛ්‍යාත්මකව කරන්න බෑ. ඒක ගුණයක්. වර්ණය කියන්නේ ගුණයක්. හරි? ඒතර වර්ණය, හැඩය, සුවඳ ඒ වගේ දේවල් මොකද්ද? ගුණයක්. ඒවා මොකද්ද පුතේ සංඛ්‍යාත්මකව කරන්න බැරි දත්.
ඒකට අපි කියන ගුණාත්මක දත්ත කියලා. මම හිතන්නේ ඔයගොල්ලන්ට මේක පැහැදිලි. ඊළඟට අපි යනවා තොරතුරු යන මොනවාද? තොරතුරු කියන්නේ මොනවාද? තොරතුරු කියන්නේ මොනවාද? බලන්න පුතේ මේ අර්ථ දැක්කම නිශ්චිත අර්ථයක් ගෙන දෙන ලෙස සැකසීමට දක්වන දත්ත තොරතුරු ලෙස හඳුන්වනවා. අන්න බලන්න පුතේ. අපි දත්ත අපි හඳුනගත්තා. දත්ත ගත්තාම නිශ්චිත අර්ථයක් නොමැති සැකසීමට දක් නොකළ දෑ. දත්ත. තොරතුරු ගත්තාම නිශ්චිත අර්ථයක් ගෙන දෙන සේ සැකසීමට දක්වන දත්ත තොරතුරු ලෙස හඳුන්වනවා. හරිද පුතේ? මේක බොහොම පැහැදිලි. හරි? හරි. ඊළඟට අපි යනවා තොරතුරු භාවිතා වන්නේ කුමක් සඳහාද? තොරතුරු මොකටද අපිට අවශ්‍ය වෙන්නේ? මේක හරි වැදගත් ප්‍රශ්නයක්. තොරතුරු මොකටද වැදගත්? බලන්න පුතේ තොරතුරු වැදගත් වෙන්නේ මූලික වශයෙන්ම තීරණ ගැනීම සඳහා. තීරණ ගැනීම සඳහා. හරි? එතකොට ඕනෑම පුද්ගලයෙකුට තීරණයක් ගන්න නම් එයාට තොරතුරු අවශ්‍යයි. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. තීරණ ගැනීමේදී එයාට ලැබෙන තොරතුර නිවැරදි වෙන්න ඕනේ. නිවැරදි තොරතුරක් නෙමෙයි නම් එයා ගන්න තීරණයත් වැරදි වෙනවා. එහෙනම් පුතේ හැමතිස්සෙම අපිට ලැබෙන තොරතුරු නිවැරදි වෙන්න ඕනේ. ඒ නිවැරදි තොරතුරු මත අපි හරි තීරණ ගන්න ඕනේ. හරිද පුතේ? හරි. එහෙමනම් නිවැරදි තොරතුරු හොඳ තීරණ. ඔයගොල්ලන්ට පේනවා. නිවැරදි තොරතුරු හොඳ තීරණ. වැරදි හෝ අසම්පූර්ණ තොරතුරු වැරදි තීරණ. හරිද පුතේ? මේක හරි වැදගත්. එහෙනම් හැමතිස්සෙම අපි නිවැරදි තොරතුරු ලබා ගන්න ඕනේ. අන්න ඒ මත හොඳ තීරණ අරගෙන කටයුතු කරන්න ඕනේ. ඒකෙන් අපේ සාර්ථකත්වය ළඟා කරගන්න පුළුවන්. ඊළඟට අපි දැනගන්න ඕනේ හොඳ තොරතුරු. දැන් අපි කිව්වා තීරණ ගන්න නම් හොඳ තීරණයක් ගන්න නම් හොඳ තොරතුරු අවශ්‍යයි. එහෙනම් හොඳ තොරතුරුක තියෙන ලක්ෂණ මොනවාද? අපි එකක් කරලා නිවැරදි වෙන්න ඕනේ. ඒක හරි. තව මොනවාද තියෙන්නේ? එහෙනම් පළවෙනි එක නිවැරදි බව. හොඳ තොරතුරක් නැග නිවැරදි වෙන්න ඕනේ. නිවැරදි වූපමණේ හොඳ තොරතුරක් වෙන්නේ නැහැ. තවත් තියෙන ලක්ෂණ. ඒ බලමු. සම්පූර්ණ බව. හොඳ තොරතුරක් නම් ඒ තොරතුර සම්පූර්ණ වෙන්න ඕනේ. තොරතුරෙන් කොටසක් අපි දැනගෙන ඒකෙන් අපිට නිවැරදි තීරණයක් ගන්න බෑ. එහෙනම් තොරතුර සම්පූර්ණ වෙන්න ඕනේ. එහෙනම් පළවෙනි හොඳ තොරතුරු පිට පළවෙනි ලක්ෂණය නිවැරදි බව, දෙවෙනි එක සම්පූර්ණ බව. තුන්වෙනි එක අදාළ බව. එතකොට අපිට යම් තොරතුරකින් තීරණයක් ගන්න නම් ඒ තොරතුර අපිට අදාළ වෙනවා. අදාළ නැති තොරතුරකින් අපිට අදාළ නැති තොරතුරකින් අපිට තීරණයක් ගන්න බෑ. අපිට ඒක වැඩකුත් නැහැ. ඊළඟට කාලීන බව. කාලීන බව. ඔව්. එහෙමනම් අපිට මේ මොහොතේ ගන්න තීරණයකට අපිට වැදගත් වෙන්නේ මේ මොහොත වැදගත් තොරතුරක්. ඊට කලින් පරණ තොරතුරක් අරගෙන අපිට මේ මොහොතේ තීරණයක් ගන්න බෑ. එහෙනම් මොකද හැමතිස්සෙම තොරතුරක් කාලීන විය යුතුයි. අවසාන ලක්ෂණය හොඳ තොරතුරු පිටු අවසාන ලක්ෂණය පිරිවැය අවම වීම. ඒ තොරතුර නිර්මාණයට භාවිතා කරන පිරිවැය අවම වෙන්න ඕනේ. එහෙනම් පුතේ අපි හොඳ තොරතුරුක තිබිරු ලක්ෂණ අපි පහක් කතා කරනවා. නිවැරදි බව, සම්පූර්ණ බව, අදාළ බව, කාලීන බව හා පිරිවැය අවම වීම. ළඟට අපි ඉගෙන ගන්නවා පද්ධතියක් කියන්නේ මොකක්ද? පද්ධතිය. යම් නිශ්චිත කාර්යයක් ඉටු කර ගැනීම සඳහා ඔන්න බලන්න පුතේ. පද්ධතියක් ගත්තාම යම් නිශ්චිත කාර්යයක් ඉටු කර ගැනීම සඳහා එකිනෙකට සම්බන්ධව ක්‍රියාත්මක වන කොටස් කිහිපයක එකතුවක් පද්ධතියක් හඳුන්වනවා. ඒක නේද? එහෙනම් පද්ධතියක් ගත්තාම පද්ධතිය නිශ්චිත කාර්යයක් තියෙනවා. ඒ කාර්යය ඉටු කර ගන්න එකිනෙකට සම්බන්ධ ක්‍රියාත්මක වෙන කොටස් කිහිපයකුත් තියෙනවා. අනිවාර්යයෙන් පද්ධතියක් ගත්තාම ඒකේ අනිවාර්යයෙන්ම කොටස් කිහිපයක් තියෙන්න ඕනේ පුතේ. හරි. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම අපේ ආහාර ජීර්ණ පද්ධතිය. ආහාර ජීර්ණ පද්ධතිය කාර්ය වෙන්නේ ආහාර ජීර්ණය කරලා අපේ ශරීරයට අවශ්‍ය කරන පෝෂක ලබා දීම. ඒතර ආහාර ජීර්ණ පද්ධතිය පොදු කාර්යයක. ඒතර මොකද පුතේ? ඒතර ආහාර ජීර්ණ පද්ධතියේ එකිනෙකට සම්බන්ධ කොටස් ගණනාවක් තියෙනවා. උදාහරණ ගත්තොත් එහෙමද? මුඛය, රසනිකාව, අනසෝත්‍රය, ආමාශය, ග්‍රහණිය, ශුන්‍යාන්ත්‍රය, ශේෂාන්ත්‍රය,
වහන්සේ ගුද මාර්ගය ගුදේ. ඒ වගේම අද පුතේ ආර්ජිත පද්ධතියේ කොටස් ගණනාවක් එකිනෙකට සමාන කොටස් ගණනාවක් තියෙනවා. එහෙනම් පුතේ පද්ධතියක් කියන්නේ නිශ්චිත කාර්යයක් ඉටු කර ගැනීම සඳහා එකිනෙකට සම්බන්ධව ක්‍රියාත්මක වන කොටස් කිහිපයක එකතුවක්. මම හිතන්නේ ඔයගොල්ලන්ට පැහැදිලි මේක. අතකොට ඊළඟ පුතේ ඊළඟ තියෙන දැනගන්න ඕන ඔයගොල්ලන් තොරතුරු පද්ධතියක් කියන්නේ මොකද්ද? තොරතුරු පද්ධතියක් කියන්නේ මොකද්ද? තොරතුරු පද්ධතියක් කියන්නේ මොකද්ද පුතේ? එතකොට සාමාන්‍ය පද්ධතියක් කියන්නේ යම් නිශ්චිත කාලයක් ඉටු කර ගැනීම සඳහා ක්‍රියාත්මක වන එකිනෙකට සම්බන්ධ කොටස් කිහිපයක එකතුවක්. එහෙනම් තොරතුරු පද්ධතියක් ගත්තාම පුතේ නිශ්චිත කාර්ය වෙන්නේ මොකක්ද? තොරතුරු නිර්මාණය කර ගැනීම. හරි. එහෙනම් තොරතුරු නිර්මාණය කර ගැනීම සඳහා එකිනෙකට සම්බන්ධව ක්‍රියාත්මක වන කොටස් කිහිපයක එකතුවක් අපි කියනවා තොරතුරු පද්ධතියක් කියලා. හරි පුතේ? දැන් බලන්න පුතේ දත්ත ඇතුළත් කළ විට ඒවා සකසා තොරතුරු බර පරිවර්තනය කරන පද්ධතිය තොරතුරු පද්ධතිය සඳහන්. ඒ කියන්නේ මොකද්ද? එහෙනම් ඒ පද්ධතියේ කාර්ය වෙන්නේ තොරතුරු නිර්මාණය. යම් පද්ධතියක කාර්ය තොරතුරු නිර්මාණය නම් කොටස් කිහිපයක් පුතේ එකතු වෙලා ඒ කාර්ය කරනවා නම් අන්නේ පද්ධතිය මොකද්ද? තොරතුරු පද්ධතිය. හරි පුතේ තොරතුරු පද්ධතියක් කියන්නේ තොරතුරු නිර්මාණය කර ගැනීම සඳහා ක්‍රියාත්මක වන පද්ධතියක්. හරි පුතේ? හරි. එවනම් අපි ළඟකට යමු. තොරතුරු පද්ධතියක සංඝටක මොනවාද? දැන් අපි කොහමද? දැන් මොන පද්ධතියන්නේ මේ කොටස් කිහිපයක එකතුවක්. එතකොට තොරතුරු පද්ධතියේ කොටස් මොනවාද? තොරතුරු පද්ධතියක තියෙන මෙන්න මේ කොටස්. ආදානය කියන කොටසක් තියෙනවා. සැකසීම කියන කොටසක් තියෙනවා. ප්‍රතිදානය කියන කොටසක් තියෙනවා. එතකොට ආදාන කොටස හරහා අපි දත්ත ලබා දීම කරනවා. සැකසීම කොටස හරහා අපි දත්ත සකස් කිරීම හා ගබඩා කිරීම කරනවා. ප්‍රතිදාන කොටස හරහා අපි අවශ්‍ය තොරතුරු ලබා දීම කරනවා. එහෙනම් පුතේ මේ තමයි තොරතුරු පද්ධතියක සංඝටක වන්නේ. මම හිතනවා ඔයගොල්ලන්ට මේක පැහැදිලි. තොරතුරු හා සංනිවේදන තාක්ෂණීය යෙදවුම්. මේක පුතේ ඔයගොල්ලන් විභාගය ඉතා වැදගත් කෙටි ප්‍රශ්න විශේෂයෙන් වැදගත් කොටසක්. මේ අත මේ 10 ශ්‍රේණියේ පළවෙනි පාඩම වැදගත් වෙන ඔයගොල්ලන්ට ගොඩක්ම කෙටි ප්‍රශ්න වලට සහ රචනා ප්‍රශ්න වල පළවෙනි ප්‍රශ්නෙට අර දකුණු 20ක් ලැබෙන ප්‍රශ්නය පුතේ ඔයගොල්ලන්ට අන්නේ ප්‍රශ්නෙට. එතකොට පුතේ තොරතුරු සංනිවේදන තාක්ෂණීය යෙදවුම් තියෙන ශේෂ්ත්‍ර පුතේ ගණනාවක් තියෙනවා. එකක් තමයි තොරතුරු තාක්ෂණ භාවිත ප්‍රධාන ශේෂ්ත්‍රය තමයි අධ්‍යාපන ශේෂ්ත්‍රය. දෙවෙනි එක සෞඛ්‍ය ශේෂ්ත්‍රය. තුන්වෙනි එක ව්‍යාපාර හා බැංකු. තුන්වෙනි එක රජයේ සේවා. හතරවෙනි එක කාර්මික ශේෂ්ත්‍රය. පස්වෙනි එක ප්‍රවාහන හා ප්‍රවාහන ශේෂ්ත්‍රය. ඒ ප්‍රවාහන ශේෂ්ත්‍රයේ ගුවන් ගමන් බස් රේල්වේ කියන මොකද්ද? දුම්රිය සේවා අයිති වෙනවා. ඊට විනෝද හා මාධ්‍ය කියන අංශය. කෘෂි කර්මාන්තය. මෙන්න මේ වගේ පුතේ විවිධාකාර ශේෂ්ත්‍ර සඳහා තොරතුරු හා සංනිවේදන තාක්ෂණය බහුලව භාවිත කරන වර්තමානයේදී. හරි. දැන් අපි ගන්න ඕනේ මේ එක් එක් ශේෂ්ත්‍ර පිළිබඳව ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඕනේ. මම බලාපොරොත්තු වෙනවා මේ එක් එක් ශේෂ්ත්‍ර සම්බන්ධව සරල අවබෝධයක් ලබා දෙන්න. මේක ප්‍රමාණවත්. ඔයගොල්ලන්ට වැඩි දුර විස්තර පුතේ ඔයගොල්ලන් පොඩ්ඩක් ඔයගොල්ලන්ගේ පෙරපොත ආශ්‍රයෙන් කියව ගන්න. මේක කියවුවාම සාමාන්‍ය තේරෙන කොටසක්. ඉතින් මම සරල ඔයගොල්ලන්ට විස්තර කිරීමක් කරන්නම්. ඔයගොල්ලන්ට මම හිතන්නේ මේ විස්තර කරන දැනුමත් ප්‍රමාණවත් වේ විභාගය සඳහා. අධ්‍යාපනය. එතකොට අධ්‍යාපන ශේෂ්ත්‍රය තුළ පුතේ තොරතුරු තාක්ෂණ භාවිත කරන ප්‍රධානම අවස්ථාවක් තමයි මේ ස්මාර්ට් පන්ති කාමර. සමහරවිට ඔයගොල්ලන්ගේ පාසල් වල මේ ස්මාර්ට් පන්ති කාමර භාවිත වෙනවා ඇති. ස්මාර්ට් පන්ති කාමර. හරි. එතකොට මේ ස්මාර්ට් පන්ති කාමර කියන්නේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණය අධ්‍යාපන තුළ භාවිත කරන සුවිශේෂී අවස්ථාවක්. මේකදී අපි උනට පේන මෙතන ළමයි උන්ගේ ටැබ්ලට් පරිගණක හරහා ගුරුවරයා ඉන්ටරැක්ටිව් බෝඩ් එකක් කරහා ඉගැන්වීම කරනවා. ළමයි තමන්ගේ ටැබ්ලට් හරහා අධ්‍යාපනය ලබනවා. හරි. මේ තියෙන්නේ ස්මාර්ට් පන්ති කාමර. එතකොට අන්න පේන මෙතන ප්‍රොජෙක්ටර් එකක් තියෙනවා උඩ. ස්මාර්ට් පන්ති කාමර ප්‍රොජෙක්ටර් එක භාවිත කරනවා. හරි. ස්මාර්ට් පෝරුවක් තියෙනවා. හරි. එතකොට මොකද මේ ගුරුවරයා බහුමාධ්‍ය පාඩමක් ඉගැන්වීම කරනවා.
ඊළඟට ඔයාලට පුතේ දැනගන්න ඕන කාතාවක් තමයි මේ අධ්‍යාපන ශාස්ත්‍රය තුළ විද්‍යුත් පොත් හා ඩිජිටල් සම්පත්. වර්තමානයේ අපි ගොඩක් වෙලාවට අධ්‍යාපන ශාස්ත්‍රය තුළ විද්‍යුත් පොත් දැන් ඔයාලා මොකද? ඔයාලා පුතේ පෙළ පොතක් හම්බුණාට ඔයගලන්ට printed ඒ කියන්නේ hard copy එකක් ලැබුණාද පුතේ? ඔයගලන්ට ඕන කෙනෙකුට අවශ්‍ය නම් අධ්‍යාපන ප්‍රකාශ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ගිහිල්ලා ඕනෑම පෙළ පොතක් පුතේ ඔයාලා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. දැන් වර්තමාන ගොඩක් වෙලාවට මේ විද්‍යුත් පොත් එහෙම නැත්නම් ඩිජිටල් සම්පත් පුතේ බහුලව අධ්‍යාපන ශාස්ත්‍රයට භාවිතා වෙනවා. හරි? ඊළඟට PDF version. හරි පුතේ. හරි. ඊළඟට අධ්‍යාපන යෙදුම් applications. හරි ගොඩක් වෙලාවට මොකද? ගොඩක් මේ අධ්‍යාපන සම්බන්ධ ඔයගොල්ලන් ඉගෙන ගන්න අවශ්‍ය කරන application පුතේ වර්තමානයේ තියෙනවා. ඔයගොල්ලන්ට මොකද? ඒව භාවිතා කරලා බොහොම හොඳ අධ්‍යාපනයක් ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ මාර්ගගත විශ්වකෝෂ encyclopedia. ඔයගොල්ලන් මොකද පුතේ මොකද? වර්තමානයේ ගොඩක් වෙලාවට මේ දැනුම ලබා දෙන කලින් විශ්වකෝෂ කියලා තිබ්බ පුතේ අපි පොඩි කාලේ තිබ්බේ පොත්. විශ්වකෝෂ කියන්නේ පොත්. වර්තමානයේ පොත් නෙමෙයි පුතේ මොකද පුතේ මොකද? මාර්ගගත ඔන්ලයින් ඔයගොල්ලෝ විශ්වකෝෂ පුතේ ගොඩක් තියෙනවා. ඒතකොට ලෝකේ බොහොම ප්‍රසිද්ධ එකක් තමයි මේ විකිපීඩියා කියන්නේ. ඒ විකිපීඩියා හරහා අපිට ගොඩක් තොරතුරු ලබා ගන්න පුළුවන්. අධ්‍යාපන තොරතුරු ඒක මොකද? හැබැයි විකිපීඩියා ගැටලුවක් තියෙනවා. පොඩි මොකද? විකිපීඩියා වල ඒකේ අයිති කෙනෙක් මොකද? ඒ කරුණ වල වළංගුතාවය ගැන වගකීමක් කවුරුත් ගන්න නැහැ. ඒක නිසා ඔයගොල්ලන් මොකද? වැදගත් තොරතුරක් මොකද? වගකීමක් සහ තොරතුරු ලබා ගන්න අවශ්‍ය නම් විකිපීඩියාවෙන් ලබා ගන්න එපා. බ්‍රිටනිකායකින් වගේ මොකද? බ්‍රිටනියා වගේ පිළිගත් විශ්වකෝෂයකින් දැනුම ලබා ගන්න බොහොම ඊට වඩා බොහොම හොඳයි. හරිද පුතේ? right. ඊළඟට මාර්ගගත විභාග. වර්තමාන පුතේ ගොඩක් අපි ප්‍රසිද්ධ තමයි මේ වාර්ගගත විභාග. අපිට මේකේ ගොඩක්ම හොඳටම කරන්න පුළුවන් තමයි මේ කෙටි ප්‍රශ්න. අපිට පුළුවන් ළමයිට අපි කෙටි ප්‍රශ්න මාර්ගගතව සකස් කරලා ළමයිට දෙනවා. ළමයිට පුළුවන් නිවසේ ඉඳන්ම ඒ කෙටි ප්‍රශ්න වලට උත්තර ලියන්න. හරිද පුතේ? ඒක වාසියයි මොකද පුතේ? ළමයාට ඒ කෙටි ප්‍රශ්න උත්තර දීපු වෙලාවෙම අවසානයේ ළමයාට දැනගන්න පුළුවන් තමන්ගේ ලකුණු ප්‍රමාණය. ඒක මොකද? ඒ කියන්නේ පද්ධතියෙන් ස්වයංක්‍රීයවම අපිට පුළුවන් කෙටි ප්‍රශ්න වල උත්තර පරීක්ෂා කරන්න. හරි? පුතේ බොහොම ප්‍රසිද්ධ ක්‍රමයක් මේ. ඊට පස්සේ මාර්ගගත ප්‍රශ්නාවලි. ඔව්. එතකොට ඊළඟට මේ questionnaires අපි කියන ඉංග්‍රීසි questionnaires කියලා මොකද්ද? මේ මොකද්ද? ළමයිගේ යම් දෙයක් පිළිබඳ පුතේ අපිට තොරතුරු ගන්න අවශ්‍ය නම් අපිට ලේසිම හොඳම ක්‍රමයක් තමයි මොකද්ද පුතේ? මොකද්ද? අපිට පුළුවන් ප්‍රශ්නාවලියක් හදලා ඒ ප්‍රශ්නාවලිය මාර්ගගතව ළමයිට ලබා දෙන්න. මොකද? ළමයිට පුළුවන් මාර්ගගතව තමන්ගේ ඩිවයිස් එක හරහා අදාළ මොකද ප්‍රශ්නාවලියට උත්තර සපයලා අපිට එවන්න. එතන මොකද පුතේ බොහොම අපේ කාලය සහ ශ්‍රමය ඉතුරු වෙන පුතේ මේකෙන් අපිට අවශ්‍ය අපිට ගොඩාක් තොරතුරු ලබා ගන්නත් පුළුවන්. ඒ ස්වයංක්‍රීය ලකුණු කියලා අපි පුතේ කතා කරා එක මොකද්ද? අපිට මොකද්ද පුතේ? මොකද්ද? ඔය මාර්ගගත විභාගවලදී ස්වයංක්‍රීය ලකුණු කිරීම සිදු කරන්න පුළුවන්. ඒක කාලසටහන් කළමනාකරණය මොකද්ද පුතේ? ඒතර වර්තමාන මොකද්ද පුතේ? අපි දන්නවා ඔයගොල්ලන් පාසල්වලදී කාලසටහන පුතේ වැඩ කරන්නේ සෑම පන්තියකටම නියමිත කාලසටහනක් තියෙනවා. මොකද? මේ කාලසටහන් කළමනාකරණය කිරීම සඳහා තොරතුරු තාක්ෂණ පුතේ බහුලව භාවිත කරන්න පුළුවන්. ඒ තුලින් මොකද්ද පුතේ? බොහොම හොඳට මොකද්ද? උදාහරණයක් විදිහට මොකද්ද? කාලසටහන් වලට අදාළ ගුරුවරු අපි assign කරලා උදාහරණයක් මොකද්ද? මේ ගුරුවරයා දාවේ නැත්නම් ඒ රක් ගන්න මොකද්ද පුතේ? අපිට පුළුවන් කාලසටහන් කළමනාකරණ පද්ධතිය හරහා ආදේශ ගුරුවරයෙක් ඒ පන්තියට යොමු කරන්න. ඒක පුතේ කාලසටහන් කළමනාකරණ හරහා අපිට පුළුවන් හොඳ ගුණාත්මක අධ්‍යාපනයක් ළමයිට ලබා දෙන්න. right. එතකොට පුතේ මම මේ මගේ ප්‍රසන්ටේෂන් පුතේ මම කතා කරන්නේ අධ්‍යාපන ශිෂ්‍යවරුන්ට ඕගොල්ලන්ට පොතේ නැති අමතර දැනුමක්. මම පොතේ තියෙන අර කියවලා ඔක දැනුම් ගන්න පුළුවන් දැනුම මෙතන අපි කතා කරන්නේ නැහැ. ඔය හේතුව ඒක කාලේ අපතේ යamak නිසා මේ අලුත් දැනුම නැත්නම් මොකද්ද? මේ ඕගොල්ලන්ට වැදගත් වෙන මොකද්ද? විභාගයේ වැදගත් විදිහට මම හිතන අලුත් කරුණු තමයි මේ සාකච්ඡා කරන්නේ. ඊළඟ පුතේ ඔයගොල්ලන් දැනගන්න ඕන කාරණා තමයි මේ ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය. මේක ඉතාම හොඳම මාතෘකාවක් LMS එක. අපි මේක Learning Management System එකක් කියන්නේ මොකද්ද? ඉගෙනුම් කළමනාකරණ පද්ධතියක් කියන්නේ මොකද්ද?
බලන්න පුතේ ගුරුවරුන්ට සිසුන්ට හා ආයතනවලට ඉගෙනුම් ක්‍රියා සකස් කිරීමට අධීක්ෂණය කිරීම සහ කළමනා කිරීමට උපකාරී කරන මුදුකාංග අන්න බලන්න මේ මොකද LMS එක කියන එකේ ප්‍රයෝජනය තියෙනවා පාර්ශ්ව ගණනාවක් වෙනවා මේක ගුරුවරුන්ට ප්‍රයෝජනයක් මේක සිසුන්ට ප්‍රයෝජනයක් ආයතනයට පරිපාලනයට ප්‍රයෝජනවත් ඉගෙනුම් ක්‍රියාවලිය සකස් කිරීමට අධීක්ෂණය කිරීමට කළමනාකරණය කිරීමට ඒක නේද සියලුම පාසලක නම් ගත්තම මොකද පුතේ ඉගෙනුම් ක්‍රියාවලිය කළමනාකරණය කිරීමට මේ LMS එකක් හරිම ප්‍රයෝජනවත් වෙනවා මේකෙදි මොකද අපිට පුළුවන් පුතේ ගුරුවරුන්ට පුළුවන් අපිට පුළුවන් LMS එක කරහා පන්ති වෙන් කරන්න ඊට මොකද පුතේ එක් පන්තියේ සති ගාන වෙන් කරන්න පුළුවන් ඊට අපිට පුළුවන් ගුරුවරයාට පුළුවන් එක් සති අදාළව උගන්වන පාඩම් වල PDF එකක් එහෙම නැත්නම් ප්‍රසන්ටේෂන් එකක් එහෙම නැත්නම් වීඩියෝ එකක් එහෙම නැත්නම් ඔඩියෝ එකක් LMS එකට දාන්න. ඒතර ළමයාට පුළුවන් ඒ LMS එකට ඇක්සස් කරලා අතුල් වෙලා මේ ගුරුවරයා දාපු ක්‍රියාකාරකම් නේද මේ ඉගෙනුම් ද්‍රව්‍ය පරිහරණය කරන්න. ඒක මොකද පුතේ? එතකොට පුතේ ගුරුවරයා සහ ළමයා අතර මොකද? දිව්කාරී සම්බන්ධතාවයක් අපිට නිර්මාණය වෙනවා. ඒක මොකද පුතේ? තව තියෙනවා මේකේ LMS තියෙන තව විශේෂ මේලම් කීපයක් තමයි මේ ෆෝරම් එකක් කියන්නේ සාකච්ඡාවක් වගේ. તો ගුරුවරයාට මොකද පුතේ ප්‍රශ්නයක් යොමු කරලා ළමයා අතර සාකච්ඡාවක් නිර්මාණය කරන්න පුළුවන්. ෆෝරම් ඩිස්කෂන් එකක්. එහෙම නැත්නම් විකි එකක්. විකි එක කියන්නේ මොකද? යම් ප්‍රශ්නයකට මොකද යම් තොරතුරක් සංවර්ධනය කරන්න පුළුවන් ළමයිගේ උදව් ඇතුව. එහෙම නැත්නම් ජර්නල් එකක් මේන්ට් එක ළමයිට මොකද? ළමයිට පොඩි දිනපොතක් වගේ තමයි ඉගෙන ගත්ත දේවල් මේ LMS එක කරා පවත්වා ගන්න පුළුවන්. මේ ජර්නල් එකක්. හරි මෙන්න මේ වගේ මොකද පුතේ LMS එක කරා අපිට විවිධ ක්‍රියාකාරකම් කරලා ළමයිගේ මොකද? ළමයි සහ ගුරුවරයා අතර මොකද පුතේ හොඳ සබඳතාවයක් නිර්මාණය කරන්න පුළුවන්. ඒකම LMS එක කරා මොකද පුතේ අපිට පුළුවන් මේ මාර්ගගත විභාග පවත්වන්නත්. ඒ තුලින් මොකද පුතේ? එතකොට ළමයිට මොකද ඉගෙනුම් ආධාර භාවිතයෙන් ළමයිගේ අධ්‍යාපනයට අවශ්‍ය දැනුම ලබා දෙන අනිත් පැත්තේ මොකද පුතේ ළමයි මොකද විභාග පවත්ව ළමයිව තක්සේල් කිරීමක් කරලා ළමයිගේ ඇගීම් ක්‍රියාවලිය ඉදිරියට ගන්න පුළුවන් පුතේ. කියන පුතේ මේ LMS එක කියන එක ඉතාම වැදගත් දෙයක්. මේ LMS එක පුතේ අනිවාර්යෙන් භාවිත කිරීම තුළින් අධ්‍යාපන ක්‍රියාවලියේ ගුණාත්මක භාවයක් ඇති කර ගන්න පුළුවන්. හරි. LMS වල විශේෂාංග. පාඨමාලා සකස් කිරීම පුළුවන්. කෝස් මම කිව්වා. අසයින්මන්ට් සබ්මිෂන් කරන්න පුළුවන් නිබන්ධන තරම් දෙන්න පුළුවන්. ඔන්ලයින් ඇසෙස්මන්ට් මොකද මාර්ගගතව විභාග පවත්වන්න පුළුවන්. හරි. ඊට පස්සේ මොකද ලකුණු ලබා දෙන්න පුළුවන් මාර්ගගතව. හරි. ඊට මොකද කමියුනිකේෂන් ටූල් chat email හරි පුතේ ළමයි හරක chat කරන්න පුළුවන් email හරහා සම්බන්ධ වෙන්න පුළුවන් මේක හරි මේක සම්බන්ධ වෙන්න පුළුවන්. හරි. LMS හරහා වීඩියෝ ෂෙයා කරන්න පුළුවන් PDF e-books මම කිව්වා පුතේ මේ දේවල්. හරි පුතේ. හරි. ඊළඟට දුරස්ථ අධ්‍යාපනය. මේකත් පුතේ ඔයගොල්ලන් තේරුම් ගන්න ඕනේ මාතෘකාව. දුරස්ථ අධ්‍යාපනය කියන්නේ මොකද්ද? මේක පටලව ගන්න එපා. ගොඩක් අය මේක හරි වැටහීමක් නැහැ මොකද මේ දුරස්ථ අධ්‍යාපනය කියන්නේ කියලා. දුරස්ථ අධ්‍යාපනය. දුරස්ථ අධ්‍යාපනය කියන්නේ පුතේ ගුරුවරයෙකු සහ සිසුවෙකු එකම තැනක නොසිට තොරතුරු හා සංවේදන තාක්ෂණය භාවිතා කර ඉගෙනුම් ක්‍රියාවලිය සිදු කිරීම. එහෙනම් මොකද පුතේ? මොකද? දැන් දුරස්ථ කියන වචනය අහගා මත තියාගන්න පුතේ. ළමයා ඉන්නේ එක තැනක, ගුරුවරයා ඉන්නේ වෙන තැනක. පන්ති කාමරේ නම් අපි දන්නවා මොකද පුතේ? පන්ති කාමරේ ළමයායි ගුරුවරයා පන්ති කාමරේ ඇතුළේ ඉන්නවා. දැන් දුරස්ථය කියන මත පුතේ ළමයා ඉන්නවා තමන්ගේ නිවසේ, ගුරුවරයා ඉන්නවා තමන්ගේ නිවසේ. හරි පුතේ. එතකොට මොකද? මේ දෙන සම්බන්ධ වෙනවා තොරතුරු හා සංවේදන තාක්ෂණය ඔස්සේ. හරි පුතේ. මෙන්න අපි කියනවා දුරස්ථ අධ්‍යාපනය කියලා. හරි. එතකොට මොකද? මේ දෙන සම්බන්ධ වෙලා අධ්‍යාපන ක්‍රියාවලිය කරනවා. අපි කියනවා දුරස්ථ අධ්‍යාපනය කියලා. හරි. හරිද මතක ගන්න දුරස්ථ කියන වචනාවක මත තියාගන්න. මොකද පුතේ? පාර්ශ්ව දෙක ඉන්නේ දෙපැත්තක. දුරස්ථ කියන මොකද? වචන තේරුම් පුතේ අන්න ඒක. හරි. උදාහරණ ගත්තොත් මොකද පුතේ? මේ ඔන්ලයින් යුනිවර්සිටි කෝසස් මොකද? මාර්ගගත විශ්වවිද්‍යාල පාඨමාලා. දැන් අපි ගත්තා විවෘත විශ්වවිද්‍යාලයේ වගේ ආයතනයේ මොකද? මොකද පුතේ මේ දුරස්ථ අධ්‍යාපනය තුලින් ළමයිට අධ්‍යාපනය ලබා දෙනවා. සාමාන්‍ය විවෘත විශ්වවිද්‍යාලයේ ළමයි ගුරුවරු
දිගටම විශ්වවිද්‍යාල තුල රැඳී සිටින්නේ නැහැ. ළමයි පුතේ නිවසේ ඉඳගෙන ගුරු මොකද විශ්වවිද්‍යාලයෙන් ලබා දෙන සටහන් ගුරු ලබා දෙන වීඩියෝ පට ඒවා අනුසාරයෙන් සුවන් අධ්‍යයනයකදීලා අධ්‍යාපනය ලබනවා පුතේ. හරි පුතේ. ඒ වගේ මොකද ඔය කෝසෙරා වගේ මොකද පුතේ. කාන් ඇකඩමි වගේ මොකද? එම ඉන්ටර්නෙට් එකේ ගොඩක් තියෙන පුතේ මේ වෙබ්සයිට් ඒ මොකද ඒවට කියලා ඔයගලන්ට ඒවා තියෙන ගොඩක් වීඩියෝ. අධ්‍යාපන වීඩියෝ. ඔයගලන්ට පුතේ මේ අධ්‍යාපන වීඩියෝ බලාගෙන අධ්‍යාපනය ලබන්න පුළුවන්. ඒත් මම මේ කරන්නේත් මේ වගේ මොකද පුතේ? මේ වගේ දුරස්ථ අධ්‍යාපනය තමයි මම මේ කරන්නේ. මම මේ මොකද පුතේ? ඔයගලන්ට කරන්නේ මොකද? දුරස්ථ අධ්‍යාපනය. මම නිවසේ ඉඳගෙන ඔයගලන්ට වීඩියෝ එක කරා අධ්‍යාපනය ලබා දෙන අවස්ථාව ලබා දෙනවා. ඔයගලන්ගේ නිවසේ ඉඳගෙන ඔයගලන් වීඩියෝ බලලා අධ්‍යාපනය ලබනවා. ඒක ටීවී එක. එනවන රේඩියෝ කරාත් මොකද මේ දුරස්ථ අධ්‍යාපනය කරන්න පුළුවන්. ටීවී කරා මොකද? ඔයගලන් ටීවී කරා පුළුවන් අධ්‍යාපන සටහනක් විකාශනය කරන්න. ඔයගලන් නිවසේ ඉඳන් පුළුවන් ඒ වැඩසටහන බලලා අධ්‍යාපනය ලබන්න. ඒක පුතේ මා දුරස්ථ අධ්‍යාපනය. ගුවන්විදුලියේ පුළුවන්. ගුවන්විදුලිය හරහා අධ්‍යාපන සටහනකට විකාශනය කරනවා. ඔයගලන් ඒක සවන් දෙනවා. අන්න බලන්න දුරස්ථ අධ්‍යාපනය. හරි? උදාහරණ මොකද? ඔය ඊතක්සලාව නැනස රූපවාහිනිය මොකද? අන්නේ වගේ මොකද? ගොඩක් කළා දුරස්ථ අධ්‍යාපන තුලින් දුරස්ථ අධ්‍යාපන ක්‍රියාත්මක වන අවස්ථාවන්. බාහිර આવුත්තේම දුරස්ථ අධ්‍යාපන ක්‍රියාවන අවස්ථාව තමයි ඊතක්සලාව නැනස රූපවාහිනිය. මොකද ඊමේල් හරහා මොකද පුතේ දුරස්ථ අධ්‍යාපන කරන්න පුළුවන්. මොකද කෙනෙකුට මොකද ගුරුවරයාට පුළුවන් ඊමේල් එකක් කරා ළමයාට අධ්‍යාපන ද්‍රව්‍ය වන් මම WhatsApp message එකක් කරලා දෙවන්න පුළුවන්. හරිද පුතේ? එතකොට learning management system කට උදාහරණ මොකද්ද පුතේ? Google Classroom Moodle. පුතේ ගොඩක්ම ඔයගොල්ලෝ මොකද්ද? ඔයගලන්ට මේ පාසලට Google Classroom කියන LMS එක පාවිච්චි කරන්න පුළුවන්. Moodle එක අපි වෙනම setup කරන්න ඕනේ. වෙනම අපි ඔයගොල්ලෝ පරික්ෂා කරලා අපි ඒක හදා ගන්න ඕනේ Moodle සඳහා. හැබැයි Google Classroom එහෙම අවශ්‍ය නැහැ. ඔයගොල්ලෝ මොකද? ඔයගලන්ට Google account තියෙනවා නම් මොකද? ඔයගලන්ට Chrome browser එක හරහා මේ Google Classroom පහසුකම් ලබා ගන්න පුළුවන්. හරි? ඊළඟට මේ online courses ලබා දෙන වෙබ්සයිට් කීපයක් මම දැක්කා තියෙනවා. Coursera, Udemy එකයි, Khan Academy. මේ Udemy එහෙම මොකද? ඔයගලන්ට උනත් කැමති නම් අධ්‍යාපන වීඩියෝ වල සතු තියෙනවා නම් මේ Udemy එක දාන්න පුළුවන්. ඒතර මොකද පුතේ මොකද? ඒතර Udemy එකට ගිහලා මොකද ළමයින්ට Udemy කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒකෙන් මොකද? ඒකට මුදල් දීලා ඒ අධ්‍යාපන වීඩියෝ ලබාගෙන අධ්‍යාපනය ලබන්න පුළුවන්. වීඩියෝ ලෙක්චර්ස් මේ තියෙන මොකද? YouTube එකෙන් කරන්න මොකද? YouTube එක වගේ මොකද? අධ්‍යාපන වීඩියෝ අපිට ලබා දෙන්න පුළුවන්. online assessment Google Forms Kahoot හරි පුතේ මේ මොකද? මාර්ගගතව ළමයි මොකද? ළමයිට තාක්ෂර කිරීමක් කරන්න පුළුවන් assessment මොකද? ඇගීම් කරන්න පුළුවන්. හරි පුතේ මේවා දැනගෙන ඉන්න ඕනේ. උදාහරණ විදිහට දැනගෙන ඉන්න ඕනේ මේවා. හරි. දැන් බලන්න පුතේ ඊළඟට කතාවත් දැනගන්න ඕන කතාව තමයි මොකද්ද? මේ web based learning WBL කියන්නේ මොකද්ද? WBT කියන්නේ මොකද්ද? දැන් බලන්න මේ දෙක වෙනස. WBL web based learning WBL web based teaching. web based learning කියන්නේ මොකද්ද පුතේ? බලන්න පුතේ මොකද්ද? සිසුන් අන්තර්ජාලය භාවිතා කර තමන්ගේ වේලාවට සහ තැන් සරිසන ලෙස ඉගෙනීම සිදු කිරීම. ඒකයි මොකද්ද? ළමයා ගෙදර ඉඳන් වෙබ් එකේ තියෙන සම්පත් භාවිතා කරලා ඉගෙනීම කරනවා. ඒකට අපි කියනවා web based learning. හරිද පුතේ? දෙවෙනි එක web based teaching. ගුරුවරයා මොකද්ද පුතේ? ගුරුවරයා වෙබ් එකේ තියෙන සම්පත් භාවිතා කරලා ඉගෙනීම කරනවා. එයා මොකද උදාහරණ ගත්තා මොකද? ගුරුවරයා පන්ති කාමරේ YouTube එකේ තියෙන වීඩියෝ එකක් භාවිත කරලා උගන්වනවා. දැන් YouTube කියන්නේ වෙබ් එකේ තියෙන රිසෝස් එකක්. එතන මොකද පුතේ? YouTube හරහා උගන්වන ගුරුවරයා. ඒක මොකද පුතේ? web based teaching. හරිද පුතේ? ඔකලම මොකද පුතේ? එතකොට ගුරු මොකද? ළමෙක් YouTube එකේ තියෙන වීඩියෝ බලලා ඉගෙන ගන්න ඕන එක මොකද? web based learning. හරිද පුතේ? web based learning සහ web based teaching.
රයිට්. එහෙනම් පුතේ අධ්‍යාපන සම්බන්ධ පුතේ දැනගන්න ඕන ටික තව තියෙනවා පුතේ. මොකද්ද? ගොඩක් කරුණා කරලා තමන්ගේ පෙළපොත පුතේ පරිහරණය කරන්න. පෙළපොතේ මේවා සරලව තියෙනවා තව ටිකක් විස්තර. ඒ ටිකක් කියව ගන්න. මම දීපු මේ අලුත් දැනුමත් ලබාගෙන ඔයගොල්ලන්ගේ දැනුම වර්ධනය කරගන්න. හරි? ඊළඟට අපි කතා කරමු පුතේ සෞඛ්‍ය ශාස්ත්‍රය. සෞඛ්‍ය ශාස්ත්‍රය සෞඛ්‍ය පද්ධති. සෞඛ්‍ය පද්ධති කියන්නේ මොකද්ද පුතේ? රෝහල් සහ වෛද්‍ය ආයතනවල ICT උපකරණ සහ මෘදුකාංග භාවිතා කර සෞඛ්‍ය සේවා කළමනාකරණය කිරීම. හරිද පුතේ? රෝහල් සහ වෛද්‍ය ආයතනවල ICT උපකරණ සහ මෘදුකාංග භාවිතා කර සෞඛ්‍ය සේවා කළමනාකරණය කිරීම. හරිද පුතේ? මෙතෙන්දී අපි කතා කරන්නේ මොකද්ද? මේ වර්තමානයේ ගොඩක් වෛද්‍ය ආයතනවල ඒ කියන්නේ රෝහල් වල මේ ඒගොල්ලන්ගේ කටයුතු කර ගැනීම සඳහා තොරතුරු තාක්ෂණය මෙවලම් භාවිතා කරනවා. හරිද? අපි මොකද්ද? ඒ සම්බන්ධ අපි කීපයක් අපි ගන්නවා මෙතනදී. අපි ගන්නවා මොකද්ද පුතේ? මේ CAT ස්කෑනර්. MRI ස්කෑනර් යන්ත්‍රය, ECG යන්ත්‍රය, EEG යන්ත්‍රය, කාඩියෝ ස්ක්‍රීනින් මැෂින් එක. මොකද්ද පුතේ? මේ CAT ස්කෑන්. CAT ස්කෑන් ගත්තාම CAT ස්කෑනර් භාවිතා කරන්නේ රෝගියෙකුගේ ශරීර අභ්‍යන්තරයේ ත්‍රිමාන රූපයක් ලබා ගන්න. මතක තියාගන්න CAT ස්කෑන් එකේ භාවිතා කරන්නේ X කිරණ. ඔයගොල්ලෝ දන්නව පුදුවේ පුතේ X කිරණ කියන්නේ ශරීරයට අහිතකර කිරණ වර්ගයක්. දැන් ඔයගොල්ලෝ කල්පනා කරපන්. එහෙනම් ඇයි මේ CAT ස්කෑනර් වල X කිරණ භාවිතා කරන්නේ? ඔව් පුතේ. මෙහෙම සිද්ධාන්තයක් තියෙන්නේ. වෛද්‍ය විද්‍යාවේ යම් රෝගියෙකුගේ දරුණු රෝගී තත්ත්වයකදී අපිට X කිරණ වෙන හානියට වඩා අපි ඒක නොකර හිටියොත් පුතේ ලොකු හානියක් වෙනවා. කින්ද අපි X කිරණ හානිය පුතේ කුඩා හානියක් නිසා අපි මේ මොහොතේදී අපි එයාව X කිරණ පරීක්ෂණ ලක් කරලා අවශ්‍ය තොරතුරු ලබාගෙන රෝගියාට ප්‍රතිකාර කරනවා. මතක තියාගන්න CAT ස්කෑනර් භාවිත කරන X කිරණ. හැබැයි මේක අනිත් පැත්ත MRI ස්කෑන් එක. MRI ස්කෑන් එකේ පුතේ භාවිතා කරන්නේ මතක තියාගන්න හොඳට MRI ස්කෑන් එකේ අපි X කිරණ භාවිතා කරන්නේ නැහැ. එහෙනම් මොනවද පුතේ පාවිච්චි කරන්නේ? MRI ස්කෑන් එක මොකද්ද පාවිච්චි කරන්නේ? MRI ස්කෑන් එක පාවිච්චි කරන්නේ ගුවන් විදුලි තරංග සහ චුම්බක තරංග. එතකොට ඔයගොල්ලෝ දන්නව මොකද්ද පුතේ මේ ගුවන් විදුලි තරංග සහ චුම්බක තරංග කියන එක අපේ ශරීරයට අහිතකර කිරණ වර්ගයක් නෙමේ. යම් බලපෑමක් තියෙන පුළුවන් කුඩා. හැබැයි මොකද්ද පුතේ අහිතකර කිරණ වර්ගයක් විදිහට අපි සලකන්නේ නැහැ. එතකොට මොකද්ද පුතේ? එහෙනම් MRI ස්කෑනර් මොකද්ද පුතේ? සෞඛ්‍ය හිතකරයි. ඒක මොකද්ද පුතේ? MRI ස්කෑනර් මගින් අපිට පුළුවන් ඉතා හොඳ ගුණාත්මක ශරීර අභ්‍යන්තරයේ ත්‍රිමාන ඡායාරූපයක් ලබා ගන්න. එහෙනම් මොකද CAT ස්කෑනර්ට වඩා තා ඉහළ ප්‍රයෝජනයක් මොකද්ද පුතේ? MRI ස්කෑනර් යන තියෙන බව පුතේ අනිවාර්යයෙන් මතක තියාගන්න. ඊට පස්සේ ECG යන්ත්‍රය. ECG යන්ත්‍රය පුතේ භාවිතා කරන්නේ ECG යන්ත්‍රය කරන්නේ මොකද්ද? ECG යන්ත්‍රය භාවිතා කරන්නේ හෘදයේ ක්‍රියාකාරීත්වය හඳුනා ගන්න. ඇත්තටම ක්‍රියාකාරීත්වය කියන්නේ මොකද? අපි දන්නවා පුතේ අපේ හෘදය ක්‍රියාත්මක වෙන්නේ අපේ හෘදය අපි දන්නා හෘදයේ ස්පන්දනය වෙනවා. සංකෝචනය වෙනවා, ඉහිදෙනවා. සංකෝචනය ඉහිදෙනවා. මෙන්න මේ ස්පන්දනය මෙන්න පුතේ හෘදයේ විද්‍යුත් සංඥා මගින්. එතකොට පුතේ හෘදය කියනකොට අපි දන්න පුතේ හැදෙන තියෙන හෘද පේශිය වලින් හෘද පේශිය වල තියෙන විශේෂත්වය මොකද්ද පුතේ? හෘද පේශිය වලට විඩාවටපත් නොවන පේශි. එයා කොච්චර මොකද්ද? එයා කොච්චර ක්‍රියාත්මක කවදක විඩාවටපත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මොකද්ද? එයා මොකද්ද? එයාට මොකද්ද? එයාට නියමිත පරිදි රුධිරය එමෙන්න මොකද්ද පුතේ? සහ විද්‍යුත් ස්පන්දන ලබා දෙනවා නම් එයා මොකද්ද පුතේ? හොඳින් ක්‍රියාත්මක වෙනවා. හරි. එතකොට මොකද්ද පුතේ? මොකද්ද? යම් කෙනෙක්ගේ මේ විද්‍යුත් ස්පන්ද හෘදයේ ක්‍රියාකාරී වැඩ පුතේ විද්‍යුත් ස්පන්ද ක්‍රියා මොකද්ද? ගමන් කිරීම නැත්නම් මොකද? ඒක ඒ ක්‍රියාකාරීත්වයේ පුතේ යම් දෝෂයක් තියෙනවා නම් හෘදය නියමිත ස්පන්දනය වෙන්නේ නැහැ. හෘදය නියමිත ස්පන්දනය වෙන්නේ නැහැ කියන්නේ මොකද්ද පුතේ? සෞඛ්‍ය ගැටලුවක්. ලොකු සෞඛ්‍ය ගැටලුවක්. අන්න ඒ වගේ අවස්ථාවක් මොකද්ද? අපිට යම් කෙනෙක්ගේ හෘදය සම්බන්ධ පුතේ හෘදය ක්‍රියාකාරී සම්බන්ධ පුතේ ගැටලුවක් අපි කරන්නේ මොකද්ද පුතේ? අපි එයාගේ හෘදය ආසන්නයේ අපි ඉලෙක්ට්‍රෝඩ හයි කරලා අර හෘදයේ තියෙන හෘදයේ විද්‍යුත් ක්‍රියාකාරීත්වය ලබා ගන්නවා යන්ත්‍රයක් ඇතුළට.
ඒ යන්ත්‍රය මයින් කරන්න මොකද්ද පුතේ? මේක අපි ඇත්ත ලබා ගන්න අපි මේක අංකිත ප්‍රතිසම සංඥාවක් ලබා ගන්න විදුලිය කියන්නේ ප්‍රතිසම සංඥාවක් මෙතනදී හෘදය නිකුත් කරන්නේ. ඊට මේකට බලමු මොකද? ඊට මේක අපි ඩිජිටල් බවට හරවලා පුතේ අපි තිරයක මේක ලබා ගන්න පුළුවන් හෘදයේ ක්‍රියාකාරීත්වය මොකද? හෘදයේ මේ විද්‍යුත් ස්පන්දන ක්‍රියාකාරීත්වය අපිට තිරයකට ගන්න පුළුවන්. එහෙම නැත්නම් මොකද? එහෙම නැත්නම් අපිට පටියකට මේක මොකද? මේක හાર્ඩ් කොපි එකක් නේද? මොකද? කොළ පටියකට මේක ලබා ගන්න පුළුවන්. එතකොට මතක තියාගන්න ECG එකෙන් කරන්නේ මොකද්ද පුතේ? පුද්ගලයාගේ හෘදයේ විද්‍යුත් සංඥාවල ක්‍රියාකාරීත්වය තිරයකට ගැනීම හෝ පටියකට ගැනීම. හරි පුතේ EEG එක මොකද? අපි දන්න පුතේ ඒකම අපි දන්න පුතේ අපේ මොලේ ක්‍රියා කරන්නේ මොකද්ද පුතේ? විද්‍යුත් සංඥාවලින්. EEG එක වෙන්නේ මොකද්ද පුතේ? EEG එක වෙන්නේ මොකද්ද පුතේ? මොලේ මේ මොලේ ක්‍රියාත්මක වන මේ විද්‍යුත් සංඥා අපි මොකද්ද පුතේ? සංඥා අපි විද්‍යුත් සංඥා අපි ගන්නවා තිරයකට අපි ලබා ගන්න මොකද්ද පුතේ? මේ මොලේ ක්‍රියාකාරීත්වය අපිට පරීක්ෂා කරන්න පුළුවන් මේ මොලේ විද්‍යුත් සංඥා හොඳින් ක්‍රියාත්මක වෙනවාද නැද්ද කියලා. හරි. පුතේ කාඩියෝ ස්ක්‍රීනින් මැෂින් එකෙන් කරන්නේ මොකද්ද පුතේ? මේ හෘදයේ ක්‍රියාකාරීත්වය. කියන්නේ මොකද? හෘදය මොකද? අපි අතිදෙවුණු තරංග භාවිතා කරලා මේ හෘදයේ ක්‍රියාකාරීත්වය මොකද? හෘදයේ ස්පන්දනය නිපිට වෙනවාද කියලා අපි මොකද? තිරයකට ලබා ගන්නවා. මෙතන අපිට කියන්න පුළුවන් හෘදය හොඳින් ක්‍රියා කරනවාද නැද්ද කියලා. ඊට අමතරව වර්තමානයේ පුතේ බොහොමයක් ප්‍රසිද්ධ ඒවා තමයි මේ බ්ලඩ් ෂුගර් ටෙස්ටිං මැෂින් මොකද? රුධිරයේ සීනි පරීක්ෂණ යන්ත්‍ර. කොහොමද දන්නව පුතේ? ගොඩක් අය මේක දන්නවා මොකද පුතේ? ඩිජිටල් මීටර්ස් තියෙනවා. මේ ඩිජිටල් මීටර්ස් පාවිච්චි කරලා පුද්ගලයන්ගේ රුධිරයේ සීනි මට්ටම පරීක්ෂා කරන්න පුළුවන් ඉතාම ක්ෂණිකව. මේක ඉතා ප්‍රයෝජනවත් යන්ත්‍රයක්. විශේෂයෙන් මේ දියවැඩියා රෝගීතා තියෙන අයට මොකද තමන්ගේ ශරීරයේ සීනි මට්ටම පරීක්ෂා කරගන්න මේ උපකරණ ඉතාම ප්‍රයෝජනවත් වෙනවා. ඒකම බ්ලඩ් ප්‍රෙෂර් ටෙස්ටිං මැෂින් එක මොකද? කෙනෙක්ගේ රුධිර පීඩනය මැනගන්න ඩිජිටල් මැෂින්ස් පුතේ මොකද? ඩිජිටල් යන්ත්‍ර භාවිතා කරනවා. ඩිජිටල් භාවිතයෙන් අපිට පුළුවන් ඉතාම පහසුවෙන් කෙනෙක්ගේ රුධිර පීඩනය මැනගන්න. හරිද පුතේ? මෙන්න මේ යන්ත්‍ර පිළිබඳව පුතේ හොඳ දැනුමක් අවගන්න තියෙන්න ඕන පුතේ. ඔය ප්‍රමාණ දැනුමක් තියෙනවා ප්‍රමාණවත් වෙනවා. ඊට පස්සේ දුරස්ථ සෞඛ්‍ය රැකවරණය. හරි. දුරස්ථ සෞඛ්‍ය රැකවරණය කියන්නේ මොකද්ද පුතේ? හරි. ටෙලි මෙඩිසින්. හරිද පුතේ? දුරස්ථ සෞඛ්‍ය රැකවරණය කියන්නේ මොකද්ද පුතේ? මොකද්ද? අපි මොකද්ද පුතේ? දුරස්ථ කියන දුරස්ථ කියන වචන ආන මොකද්ද පුතේ? ඒ කියන්නේ මොකද්ද පුතේ? රෝගියා සහ වෛද්‍යවරයා මොකද්ද? ස්ථාන දෙකක ඉන්න පුතේ. එතන මොකද්ද පුතේ? මොකද්ද? මේ මාර්ගගත ක්‍රම ඔස්සේ වෛද්‍යවරයා රෝගියාව මොකද්ද පුතේ? රැක බලා ගැනීම තමයි මොකද්ද? දුරස්ථ සෞඛ්‍ය රැකවරණය කියලා කියන්නේ. මේක තමයි මූලිකම සංකල්පය. හරි පුතේ? මෙතෙන්දී අපි මොකද්ද? වෛද්‍යවරයා රෝගියාව කළමනාකරණය කර ගන්නවා මාර්ගගත ක්‍රම ඔස්සේ. හරි. ටෙලිමෙඩිසින්, ටෙලි වෛද්‍ය සේවා, දුරස්ථ වෛද්‍ය සේවා. හරි පුතේ. රෝගීන් සහ වෛද්‍ය දුරස්ථව වීඩියෝ කෝල්, ෆෝන් කෝල් හරහා ඉන්ටර්නෙට් මගින් සම්බන්ධ වීම. අන්න බලන්න පුතේ. මෙතන මොකද පුතේ? දුරස්ථ මොකද? මේක සම්බන්ධ වෙන පුතේ කරන්න පුළුවන්. විශේෂ වීඩියෝ කෝල් හරහා පුළුවන්, ෆෝන් කෝල් එකක් කරහා පුළුවන්. අන්තර්ජාලය හරහා මේ වෛද්‍යවරුන් සහ රෝගීන් එකිනෙකට සම්බන්ධ වෙන්න පුළුවන්. හරි. එතකොට මේකේ තියෙන වාසි මොනවාද? මේ දුරස්ථ සෞඛ්‍ය රැකවරණ තියෙන වාසි මොනවාද පුතේ? ගමන් අවශ්‍ය නොවීම. ඒ කියන්නේ මොකද? එතකොට මොකද? වෛද්‍යවරයාට මොකද? වෛද්‍යවරයාට රෝගී ළඟට යන්න ඕනේ නැහැ. මොකද පුතේ? එතකොට මොකද? ඒ ගමන් කාලය අඩු වෙනවා. හරි. ඒ වගේම මොකද පුතේ? මොකද? යන්න අමාරු දුරස්ථ ප්‍රදේශවලට සේවා ලබා දෙන්න පුළුවන්. හරි පුතේ? එතකොට මොකද පුතේ? මොකද? එතකොට දැන් මොකද? එක පැත්තෙන් ගත්තාම මොකද පුතේ? එක පැත්තෙන් ගත්තාම ගමන් අවශ්‍ය නොවීම නිසා දැන් වෛද්‍යවරයාට පුළුවන් මොකද පුතේ? වෛද්‍යවරයාට පුළුවන්. අපි හිතුවා මෙහෙම. දැන් වෛද්‍යවරයා ඉන්නවා. දැන් වෛද්‍යවරයා කිලෝමීටර 50ක් යන රෝගියෙක් ඉන්න බලන්න යන්න ඕනේ. එතකොට මොකද? එතකොට කිලෝමීටර 50ක් යන අතරේ මොකද පුතේ? දැන් මොකද වෙන්නේ? දැන් මොකද පුතේ? මොකද? ඒ වෛද්‍යවරයාගේ ඒ සම්පූර්ණ කාලය ඒ ගමනේ කාලය මොකද පුතේ? අපත යනවා වෙන රෝගියෙකුට සේවාවක් ලබා දෙන්න බෑ. ඔය මාර්ගගත කරනවා නම් අපි මොකද පුතේ? ඒ කිලෝමීටර 50ක් එහා ඉන්න රෝගියාට මාර්ගගතව අපි අවශ්‍ය උපදෙස් ලබා දීලා ඊළඟ මොහොතේ මොකද පුතේ? වෙන රෝගියෙකුට අවශ්‍ය උපදෙස් ලබා දෙන්න ඕනද? අර වෛද්‍යවරයා මොකද? වෛද්‍යවරයාගේ කාර්යය ගොඩක් කාර්යක්ෂම වෙනවා.
මම ඔයගලන්ට මේක තේරෙනවා. හරි. ඊට මොකද පුතේ? ඊට පස්සේ මේ මොකද? දුරස්ත සෞඛ්‍ය රැකවරණ යටතේ ලබා දෙන පුතේ සේවාවන්. ගණනාව පුතේ තියෙනවා උගලන්ට ඉගෙන ගන්න. දුරස්ත සෞඛ්‍ය රැකවරණයේ භාවිතා මේක ඔයගලන්ට ඔයගලන් පොතේ තියෙන පුතේ. ඔයගලන් පොඩ්ඩක් මේක වැඩි විස්තර පුතේ කියව ගන්න. මේක බොහොම සාර්ථක කතාවක්. පළවෙනි එක පුතේ දුරස්ත සෞඛ්‍ය වටෑන්. හරි පුතේ දුරස්ත සෞඛ්‍ය වටෑන්. දෙවෙනි එක නිවසේ සිට අධීක්ෂණය. ඔයගලන් තේරෙනවා පුතේ මේ කතාව. නිවසේ සිට මොකද්ද? රෝගියෙක්ව නිවසේ සිට අධීක්ෂණය කරනවා. තුන්වෙනි එක උපදෙස් ලබා ගැනීම කියන මොකද්ද පුතේ? අපිට පුළුවන් මොකද්ද? යම් රටක ඉන්න යම් දෙයක් සම්බන්ධ විශේෂ දැනුමක් තියෙන පුද්ගලයෙකුගෙන් අපිට පුතේ ඒ සම්බන්ධව දැනුමක් නැත්නම් අපිට පුළුවන් මොකද? උපදෙස් ලබා ගන්න පුළුවන් මේ මාර්ගගත ක්‍රම ඔස්සේ. හරි? ඊළඟට දුරස්ත ශාරීරික කර්ම උදාහරණ ගත්තොත් පුතේ ලංකාවේ වෛද්‍යවරයෙකුට යම් ශාරීරික කර්මයක් කරන්න යම් දෙයක් දැනගන්න අවශ්‍ය නම් අපිට පුළුවන් මොකද? එයාට වෙන රටක ඉන්න ශාරීරික වෛද්‍යවරයෙක් එක්ක සම්බන්ධ වෙලා එයාගේ මොකද? එයාගෙන් උපදෙස් මොකද? වීඩියෝ සම්බන්ධ පාසුවන් ඔස්සේ අදාළ දේ කරන හැටි පිළිබඳව විමසමින් අදාළ ශාරීරික කර්මය කරන්න පුළුවන් පුතේ. දුරස්ත පුහුණු පුතේ මොකද? වෛද්‍යවරුන් සහ හෙදියන් වගේ අය මොකද? අපේ දුරස්ත ක්‍රම ඔස්සේ පුහුණු කරන්න පුළුවන්. හරි මේ ටික තමයි පුතේ මොකද පුතේ? දුරස්ත සෞඛ්‍ය රැකවරණ යටතේ එන සේවා විදියට පුතේ ඔයගොල්ලන් මතක තියාගන්න ඕනේ. ඊළඟ කෘෂිකර්මාන්තය. කෘෂිකර්මාන්තය ගත්තාම පුතේ අපිට පුතේ ගොඩක් කතාන්දර තියෙනවා කතා කරන්න කෘෂිකර්මාන්තය යටතේ මොකද්ද? ඔයගොල්ලන්ට මොකද්ද? මේක පුතේ විශේෂයෙන්ම කතා කරනවා කෘෂිකර්මාන්ත පුතේ මුල්ම දෙයක් තමයි කෘෂිකර්මාන්ත ගත්තාම ශේෂ්ඨ ගණනාව පුතේ එකතු ඒක තමයි මේ වගා කටයුතු. දැන් මම මේ මුලින්ම දක්වා දෙමු පුතේ වගා කටයුතු. වගා කටයුතු කොහොමද තොරතුරු තාක්ෂණ භාවිත වෙන්නේ කොහොමද? එතකොට මුලින්ම පුතේ අපි දැනගන්න ඕනේ නැත්නම් මොකද්ද පුතේ මොකද්ද? මේ කෘෂිකර්මාන්තයේදී අපි මොකද්ද? ශාකවලට නියමිත ප්‍රමිතියට මොකද්ද? අවශ්‍ය දේවල් ලබා දෙන්න ඕනේ. ඒක මොකද්ද පුතේ? මොකද්ද? අවශ්‍ය කරන මොකද්ද? ජලය, උණුසුම, ආලෝකය මේ හැමදේම මොකද්ද පුතේ? නියමිත ප්‍රමාණයට අපි ලබා දෙන්න ඕනේ. මොකද්ද පුතේ? කෘෂිකර්මාන්තයේදී. ඉතින් පුතේ මේවා පුතේ මොකද්ද? පසේ තෙතමනේ මැනගන්න, වායු ගෝලීය ආර්ද්‍රතාවය මැනගන්න. ඊට මොකද? වර්තමාන ගොඩක් කරලා මොකද්ද පුතේ? මේ ඩිජිටල් මීටර පුතේ භාවිතා කරනවා. ඒක මොකද්ද? පසේ pH එක මැනගන්න. මේ වගේ මොකද්ද පුතේ? මේ මොකද්ද? මේ වගා කටයුතු සඳහා අවශ්‍ය කරන මේ තොරතුරු ලබා ගන්න පුතේ ගොඩක් වෙලා මොකද්ද? කාලගුණික මිනුම් ලබා ගන්න. හරි පුතේ උපකරණ භාවිතා කරනවා එක මොකද පුතේ? දැන් කාලගුණික විද්‍යාව බලමු පුතේ. එක මොකද පුතේ? වගාවර්තා වැදගත් දෙයක් තමයි කාලගුණික මිනුම්. ඒ කියන්නේ මොකද්ද පුතේ? කොච්චර වර්ෂාපතනයක් ලැබෙනවද මේ කාලේ? මොකද? කොහොම වර්ෂාපතන මැදට පුතේ අපේ වගාවන් තීරණය වෙන්නේ. ඒක මොකද පුතේ? එතන පුතේ කාලගුණික මිනුම් ලබා ගැනීම භාවිතා කරනවද? ගොඩක් තොරතුරු තාක්ෂණ යන්ත්‍ර භාවිතා කරනවා. හරි? එතකොට ඊට මොකද පුතේ? දැන් මොකද මම වගා බීමේ තත්ත්වය මම යන්ත්‍ර අපි කතා කරා pH අගය, උෂ්ණත්වය, තෙතමනය වගේ දේවල්. ඊට ස්වයංක්‍රීය පුතේ කෘමි පාලනය. ඒ මොකද පුතේ? වර්තමාන පුතේ ගොඩක් ප්‍රසිද්ධ දෙයක් තමයි මොකද්ද? මේ ඩ්‍රෝන භාවිතයෙන් මොකද්ද? මේ කෘමීන් පාලනය කරන්න. හරිද පුතේ? මේ ඩ්‍රෝන භාවිතයෙන් කෘමීන් පාලනය කරන්න පුතේ අපි මොකද්ද? පුතේ අපි ක්‍රියාත්මක වෙනවා පුතේ. මේක ඉතා හොඳ තාක්ෂණයක්. මේක මොකද්ද පුතේ? අපිට පුළුවන් මොකද්ද පුතේ? පුළුවන් ඊටාම සාර්ථකව කෘමීන් පාලනය කරන්න මොකද්ද? උදාහරණ මොකද්ද? උදාහරණ පුතේ අපි හිතමු වගා භූමියක් තියෙනක විශාල අපිට පුළුවන් පුතේ ඩ්‍රෝන යානයක් ඇවලා ඩ්‍රෝන එකක් ඇවලා මොකද්ද? මුලින්ම ඒ වගා ශ්‍රේෂ්ඨයේ කැමරාවෙන් නිරීක්ෂණය කරන්න පුළුවන්. ඊට පස්සේ නිරීක්ෂණය කරලා බලන්න මොකද්ද? කෘමීන් ගෑවසනලා පුතේ කෘමීන් ඉන්නවද මේ වගා භූමිය කියලා අපිට නිරීක්ෂණය කරන්න පුළුවන්. ඊට පස්සේ පුතේ මොකද අපිට මොකද? ඒ මොකද? ඊළඟට පුතේ අපිට ඩ්‍රෝන යානා භාවිතයෙන් අපිට පුළුවන් මොකද්ද පුතේ? අදාළ ප්‍රදේශවල මොකද්ද පුතේ? කෘමිනාශක ස්ප්‍රේ කරන්න පුළුවන් පුතේ. ඒක මොකද? ස්වයංක්‍රීය කෘමි පාලනය භාවිතා කරන්න පුළුවන්. හරි. පුතේ ස්වයංක්‍රීය ජල සැපයීම පුතේ ගත්තාම පුතේ ප්‍රාණ වශයෙන් ජල සැපයීම පුතේ ලබා දෙන පුතේ ප්‍රාණ වශයෙන් ක්‍රම දෙකක් තියෙනවා වර්තමානයේ තොරතුරු තාක්ෂණ භාවිතය ගත්තාම පුතේ බිඳු ජල සම්පාදනය මොකද? අපිට පුළුවන් මොකද්ද පුතේ? මොකද්ද? තොරතුරු තාක්ෂණ ඔස්සේ මොකද්ද? බිඳු විදියට ජලය ලබා දෙන්න ශාක වෙත. හරිද පුතේ? බිඳු ශාක මොකද්ද? ඒක මොකද්ද පුතේ? ඒක තමයි බිඳු ජල සම්පාදනය. එහෙම නැත්නම් මොකද්ද පුතේ? මොකද්ද? එහෙම නැත්නම් ස්ප්‍රින්ක්ලර්ස්. ඒක මොකද්ද?
වතුර ස්ප්‍රේ කරන්න පුළුවන් මොකද වතුර ස්ප්‍රේ කරන්න පුළුවන් මොකද්ද මේ සඳහා හරිද පුතේ මේක තමයි හරි මේක තමයි හරි ඊළඟට පුතේ අපි ගන්න ඕනේ ස්වයංක්‍රීය වල්පැල ඉවත්කරණය දැන් කෘෂි කර්මාන්තයේදී පුතේ තවත් තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි මොකද්ද පුතේ මේ වල්පැල වලින් වගාවේ වන හානිය අපිට මොකද්ද පුතේ මේ ස්වයංක්‍රීයව මොකද්ද පුතේ තොරතුරු තාක්ෂණයේ මේවනම් භාවිතා කරලා අපිට ස්වයංක්‍රීය වල්පැල ඉවත් කිරීමේ යන්ත්‍ර භාවිතා කරන්න පුළුවන් මේ අතුරෙන් තම සාර්ථකව අපිට පුළුවන් වල්පැල ඉවත් කිරීම කරන්න එතන පුතේ පැල සිටවීමේදී සහ අස්වැන්න දීමේදී අපිට රොබෝට් තාක්ෂණය භාවිතා කරන්න පුළුවන් හරි පුතේ ඒකම අවසානයේ පුතේ මම කතා කරන්නේ හරිතාගාර ගත්තාම හරිතාගාර කියන්නේ මොකද්ද පුතේ මොකද්ද පාලිත තත්ත්වයට වගාවන් සිදු කිරීම. එතන පුතේ අපි සම්පූර්ණයෙන් පුතේ ගෘහයක් හදලා කියන්නේ නිවසක් හදලා අපි කියන ආරක්ෂිත ගෘහයක් කියලා. මොකද ඒක net වලින් ආවරණය කරනවා වහලට අපි විශේෂ පොලිතින් ආවරණයක් දානවා ආලෝකය ලැබෙන ලෙස අවශ්‍ය ප්‍රමාණයට. එතන මොකද මේකට පුතේ ක්‍රොමීට ඇතුළු වෙන්න බෑ. එතන මොකද පුතේ ඊට පස්සේ මොකද අපි මේක ඊට පස්සේ මොකද පුතේ මොකද විශේෂ බිඳු ජල සම්පාදනය හරි මොකද අර ස්ප්‍රින්ක්ලර් සයි කරලා වතුර විදීම සිදු කරනවා මේ හරිතාගාරය ඇතුලේ. එතන මොකද මේක ඇතුලේ මොකද එතන මේ හරිතාගාරය ඇතුලේ මොකද පුතේ මොකද නියමිත ප්‍රමාණයට ශාක ජලය ලබා දෙන ජලය සහ මේ ෆර්ටිලයිසර්ස් ඒ කියන්නේ පොහොර ලබා දෙනවා. ඊට අමතරව අපි මොකද පුතේ මොකද මේ තත්ත්වයන් පුතේ හැමතිස්සෙම මනිනවා. ඒ කියන්නේ මොකද මේකේ උෂ්ණත්වය කොහොමද? මනද මොකද පුතේ බෙදලා උදාහරණයක් ගත්තොත් මේ උෂ්ණත්වය වැඩි වුණොත් එම හරිතාගාර අපිට පුළුවන් පුතේ ස්ප්‍රින්ක්ලර්ස් ක්‍රියාත්මක කරලා වතුර ස්ප්‍රේ කරන්න. හරි පුතේ. කරලා මොකද පුතේ උෂ්ණත්වය අඩු කරන්න පුළුවන්. ඒ වගේ මොකද පුතේ මොකද? ඒ වගේ පාලනය කරපු තත්ත්වයට වගා කරලා අපිට ඉතා ඉහළ අස්වැන්නක් පුතේ ලබා ගන්න පුළුවන් හරිතාගාර වගාවෙන්. මේ හරිතාගාර තුල පුතේ මොකද බහුල ලෙස මොකද නියමිත කාලයට පුතේ වතුර එවනවා. මොකද සෙන්සර් මොකද සංවේදක භාවිත කරලා පුතේ කෙලින්ම ඒකේ හරිතාගාර ඇතුලේ තෙතමනය ආර්ද්‍රතාවය පුතේ මැන ගන්න පුළුවන්. මැන ගන්න මත යනුව පුතේ මොකද ඒ අනුව පද්ධතියෙන් පුතේ ස්වයංක්‍රීයව පුතේ මේ දත්ත ලබාගෙන ඒ දත්ත අනුව මොකද පුතේ මෙයා ක්‍රියාත්මක වෙනවා. පුතේ මත තියාගන්න මේ කාරණේ. හරි. ඊළඟට මේ සත්ත්ව ගොවිපළ සඳහා එතන මොකද්ද පුතේ? එතන මොකද්ද? අර අපි කතා කරේ වගා කටයුතු සඳහා පුතේ. ඊළඟ පුතේ මේ ෆාම් එක මේ සත්ත්ව ගොවිපළ සත්ත්ව පාලනයේදී කොහොමද තොරතුරු තාක්ෂණ භාවිත කරන්නේ කොහොමද? පුතේ පළවෙනි එක තමයි මේ ගුවන්විදුලි සංඥා හැඳුනුම්පත් උපකරණ. අපි කරන RFID ටැග් එක. RFID ගුවන්විදුලි සංඥා හැඳුනුම් උපකරණ. මේකද වෙන්නේ මොකද්ද පුතේ මොකද්ද? මේ RFID කියන්නේ මොකද්ද? ගුවන්විදුලි සංඥා නිකුත් කරන කුඩා උපකරණයක්. කුඩා මොකද්ද? කුඩා පොඩි ටැග් එකක්. මේ මොකද්ද? අපිට පුළුවන් පුතේ මේ සත්තුන්ගේ කනේ හරි මොකද්ද? යන ස්ථානයක ශරීරයේ මොකද්ද? මේ ටැග් එක හයි කරලා එතන මොකද්ද? ඒකේ මොකද්ද පුතේ? ඒ RFID එකෙන් නිකුත් කරනවා ගුවන්විදුලි තරංග. එතන පුතේ අපි මේ ගුවන්විදුලි තරංග භාවිත කරලා මොකද්ද? එක් සතාව හඳුනා ගන්න පුළුවන්. එතකොට මේක පුතේ ගොඩක් වෙලා වැඩගත් වෙන පුතේ විශාල වශයෙන් සත්තු ඉදින් ගොවිපොළ වල මොකද්ද? අපි කරන්නේ මොකද්ද පුතේ? අපි බලන්න මොකද්ද? අපි උදේ යනකොට මොකද්ද? ඒක නම් පුතේ ගව මොකද්ද? එයා තන පිටින් පුතේ මුදා හරිනවා සතුන් පුතේ උදේ මොකද්ද? උදේ මුදා හරිනවා අපි මොකද්ද පුතේ? අපි පුතේ RFID එකෙන් කැල්කියුලේට් කරනවා ගණනය කරනවා කී දිනක එළියට ගියාද? පුතේ හවස පුතේ මොකද්ද? ඒක නම් බලනවා කී දිනක එළියට මොකද්ද? ඇතුළට ආවද? ඒක බලන්න පුළුවන් මොකද? එතකොට මොකද්ද? මේ මොකද්ද? ගවයන් ප්‍රමාණය, නියමිත ප්‍රමාණය, ගිය ප්‍රමාණය සහ ආප්‍රමාණය සමානද? එහෙම නැත්නම් මොකද්ද? එහෙම නැත්නම් ගවයෙක් කොහරි ආවේ නැත්නම් මොකද? ඊට පස්සේ අපිට මොකද්ද? RFID පාවිච්චි කරලා බලන්න පුළුවන් මොකද්ද? එයාගේ මොකද්ද? එයා කොතනද ඉන්නේ කියලා මොකද්ද හඳුනා ගන්න පුළුවන් මොකද්ද? කොතනද පොද? ඒ සිග්නල් නිකුත් කරන්නේ කොතනද කියලා බලලා අපිට පුළුවන් ඒ සතා ඉන්නේ කොතනද කියලා හඳුනා ගන්න පුළුවන්. අතන මොකද්ද? ගුවන්විදුලි සංඥා කනගුරුතුමෝ ඉතාම වැදගත් වෙනවා මේ මොකද්ද? සත්ත්ව පාලනයේදී. ඊට පස්සේ තත්ත්ව පාලනය කියන්නේ මොකද්ද? හොඳ මොකද්ද? මේ සතුන්ගේ මොකද්ද? උදාහරණයක් ගත්තොත් මොකද්ද මේ කිරි ගැනීම. ගවයා මොකද්ද? එළදෙනුන්ගෙන් කිරි ගැනීම. කිරි ගැනීම මොකද්ද පුතේ මොකද්ද? අපි මොකද්ද? මේ මොකද්ද? ස්වයංක්‍රීය කිරි දෙවීමේ යන්ත්‍ර භාවිතා කරලා. මේ මොකද්ද පුතේ? හොඳ මොකද්ද? නියමිත ආකාරයට මොකද්ද? අපිට තත්ත්ව පාලනයක් කරතේ කිරි දබා ගැනීම හැකියාව ලැබෙනවා. ඊට පුතේ ගොවිපළ පුතේ ආරක්ෂා පුතේ වැඩගත් වෙනවා මොකද්ද? ගොවිපළ සතුන් මොකද්ද? ගොඩක් හොරකම් සිදු වෙනවා. පුතේ මොකද්ද? ඒව වළක්වන්න මොකද්ද? අපිට ගොඩක් කරා මොකද්ද? මේ ගොවිපළ වල CCTV කැමරා වගේ තොරතුරු පද්ධති හයි කරන්න පුළුවන්. ඒ තුලින් මොකද්ද පුතේ? මේ මොකද්ද?
ආරක්ෂාව වැඩි කරන්න පුළුවන්. ඊට පස්සේ ගොවිපළ කළමනාකරණය තමයි වද. එතකොට ගොවිපළක පුතේ සතුන් සහ සතුන් ආහාර ඒගොල්ලන් පුතේ ලබා දෙන උදාහරණ දැන් කුකුළු ෆාම් එකක් ගත්තොත් එහෙම සත්තු කීයක් ඉන්නවා ඒගොල්ලන් කෑමට කීයක් කෑම අද දවසේ කොච්චර කෑම දෙන්න ඕනේද? ඒගොල්ලන් කොච්චර බිත්තර දැම්මාද? බිත්තර විකුණුනාට පස්සේ කිච්චර ආදායම ලැබුණාද? මොකද මෙයා මොකද පුතේ? මේ සියලුම කටයුතු පුතේ කළමනාකරණය කරන්න ඕනේ. එතකොට මොකද? තොරතුරු තාක්ෂණය ඔස්සේ මොකද? අපිට පුළුවන් මොකද පුතේ මෘදුකාංග පද්ධතියක් ස්ථාපනය කරලා මේ ගොවිපළේ කාර්යය සාර්ථක කරන්න. අපි කියමු ගොවිපළ කළමනාකරණයට පුතේ තොරතුරු තාක්ෂණය භාවිත කරන්න පුළුවන්. හරිද පුතේ? ඒකත් හරි. දැන් අපි කතා කරන පුතේ ඊළඟට අපි කතා කරන දීර්ඝ කර්මාන්තයේ පුතේ අවස්ථා කීපයක් තියෙනවා පුතේ මේක භාවිත කරන එකක් තමයි සෝනාර යන්ත්‍ර. සෝනාර යන්ත්‍ර පුතේ කියන්නේ මොකද? සෝනාර යන්ත්‍ර කියන්නේ අතිදෙවනි තරංග භාවිත කරන උපකරණයක්. මේකෙන් පුළුවන් පුතේ මුහුදු පත්‍රයට යොමු කරලා අතිදෙවනි තරංග යොමු කරලා මොකද මත්ස්‍යයන් ගැවසෙන ප්‍රදේශ අඳුර ගන්න පුළුවන් පුතේ. එතකොට මත්ස්‍යයන් වැඩිපුර ගැවසෙන්නේ කොහෙද කියලා පුතේ මේ අඳුර ගන්න පුළුවන් මේ සෝනාර උපකරණ භාවිතේ. හරිද පුතේ? දෙවෙනි අපිට GPS තාක්ෂණ භාවිත කරලා GPS තාක්ෂණ ඉතාල වැදගත් වෙන පුතේ දියවරයන්ට. හේතුව මොකද පුතේ? අපි දන්නවා මොකද පුතේ? අපි දන්නවා දැන් ජංගම දුරකථන පුතේ. දැන් අපි ලංකාවේ ගත්තොත් පුතේ ඩයලොග්, මොබිටෙල් මොකද? එයාටෙල් මොකක්වත් පුතේ මොකද? මුහුදු සීමාව පුතේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එහෙනම් මුහුදේ ඉන්න දියවරයන්ට මොකද? දියවරයන්ට පුතේ අවශ්‍ය පණිවිඩයක් ලබා දෙන්න අපිට කිසිම ආකාර සංවිධාන හැකියාවක් නැහැ. අන්න එතන මොකද පුතේ GPS තාක්ෂණ පුතේ අපිට GPS තාක්ෂණ ක්‍රියාත්මක වෙන්න පුතේ. GPS තාක්ෂණ ක්‍රියාත්මක වෙන්නේ චන්ද්‍රිකා හරහා. අපි මොකද අපිට පුළුවන් මොකද චන්ද්‍රිකා හරහා ඒ දියවරයන් සමග සංනිවේදනය කරන්න. එහෙනම් මොකද මේ දියවරයන්ට පුතේ ඉතා වැදගත් තාක්ෂණ තමයි පුතේ GPS තා උදාහරණ මොකද? උදාහරණයක් අපි කියමුද? දැන් මම පෞද්ගලික දසුන් වල පුතේ මොකද? සුළු කුණාටුවක් ඇතුළේ අපි කරද? සුළු කුණාටුවක් කරනවා කියලා අපි දාන්න ගන්න කරා. තමයි දැන් මොහොත ඉන්නේ පුතේ මේක දැනගන්න දන්නේ නැහැ මේගොල්ලන්. අපි ඉක්මනට ඒගොල්ලන් පණිවිඩයක් ගන්න ඕනේ. ඉක්මනට මෙන්න ගොඩ බිමට. අපි මොකද පුතේ? දැන් මොකද GPS තාක්ෂණ ආවෙට පුළුවන් මොකද පුතේ? දියවරයන්ට පණිවිඩයක් යවන්න. මොකද කරුණා කරලා සුළු කුණාටුවක් එනවා ඉක්මනට වහාම පුළුවන් ඉක්මනට ගොඩ බිම කරා එන්න. හරි පුතේ? අන්න බලන්න GPS තාක්ෂණ තව පැත්තේ මොකද පුතේ? වර්තමානයේ පුතේ මසුන් ගැවසෙන ස්ථාන අඳුර ගන්න පුතේ ගොඩක් පාවිච්චි දෙයක් තමයි චන්ද්‍රිකා තාක්ෂණය. චන්ද්‍රිකා ඔස්සේ මොකද පුතේ? දියුණු රටා ගන්න මොකද පුතේ? චන්ද්‍රිකා ඔස්සේ මුහුදේ ඡායාරූප ගන්නවා. ඡායාරූප බලගෙන පුතේ ඒගොල්ලන් බලනවා මුහුදේ මත්ස්‍යයන් ගැවසෙන ප්‍රදේශ මොනවාද? මොකද අපි දන්න මොකද මත්ස්‍යයන් පුතේ මුහුදේ ගැවසෙන රංචු වශයෙන්. හරිද පුතේ? එතන මොකද පුතේ? එතන මේ චන්ද්‍රිකා ඡායාරූප බැලුවම පුතේ ඒගොල්ලන් දැනගන්න පුළුවන් කොයි තැන්වලද මත්ස්‍යයන් වැඩිපුර ඉන්නේ. රංචු ඉන්නේ කොහෙද? රංචු ඉන්න ගමන් මොකද ඒගොල්ලන් කරන්නේ මොකද පුතේ? අදාළ රටේ දියර යාත්‍රාවට පණිවිඩයක් යවනවා GPS තරහා මෙන්න මේ ප්‍රදේශයේ මත්ස්‍යයන් පුතේ වැඩිපුර ගැවසෙනවා. ටක් ගාලා පුතේ මේ පැත්තට ගිහිල්ලා මේ මාව ටික අල්ල ගන්න කියලා. අන්න බලන්න පුතේ මොකද? දැන් ලංකාව ගත්තාම මොකද? ලංකාවේ පුතේ මේවා තාම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හරි. ලංකාව වටේට අපි මුහුද තිබ්බද මොකද පුතේ? අපි ඊටාම අඩු මත්ස්‍ය ප්‍රමාණයක් අපි අල්ලගන්නේ හේතුව මොකද පුතේ? අපි මේ තොරතුරු තාක්ෂණය භාවිත කරන්නේ නැති නිසා. අපි චන්ද්‍රිකාවෙන් ලබා ගන්නා තොරතුරු භාවිත කරන්නේ ඒ වගේ දේවල් නිසා මොකද පුතේ? අපි සාම්ප්‍රදායික ක්‍රම භාවිත කරලා තමයි පුතේ තාම මත්ස්‍යයන් අල්ලගන්නේ. ඒක නිසා පුතේ අපිට ලොකු අස්වැන්නක් ලබා ගන්න බැරිලා තියෙනවා. පුතේ මතක තියාගන්න පුතේ එහෙනම් දියර කර්මාන්තයේ සෝනාර යන්ත්‍ර GPS තාක්ෂණය චන්ද්‍රිකා තාක්ෂණය භාවිත වෙනවා කියලා. ඊට පුතේ මතක තියාගන්න අපි ඊළඟ ශේෂ්ත්‍රය කර්මාන්ත හා ව්‍යාපාර සඳහා යෙදූ පුතේ කර්මාන්ත අපි දන්න පුතේ කර්මාන්ත සඳහා බහුල භාවිත කරන පුතේ මොනවාද? රොබෝ තාක්ෂණය. රොබෝ තාක්ෂණ පුතේ භාවිත කරන වර්තමානයේ පුතේ මොකද? ගොඩක් නිෂ්පාදනය කර ගන්න රොබෝරුන් විශේෂයෙන් පුතේ වාහන නිෂ්පාදනයේදී රොබෝ තාක්ෂණය බහුලව භාවිත කරනවා. හරි? ඒතර මොකද? රොබෝ තාක්ෂණ භාවිතයෙන් මොකද? දැන් මිනිසාට මොකද? මිනිසා වැඩක් කරනකොට මිනිසාට එකම වැඩ කරද්දී කම්මැලි වෙනවා. ඒතර මොකද? විවේකයක් අවශ්‍ය වෙනවා. ඊට පස්සේ මොකද? මිනිසාට කෑම විවේකයක් අවශ්‍ය කරනවා. මොකද? ඊට පස්සේ ඒ වගේම අත මිනිසාගෙන් වැඩ කරනකොට විවිධ ආකාර ප්‍රශ්න තියෙනවා. හැබැයි රොබෝට් මොකද? රොබෝටුන් භාවිත කරලා ඊටාම ඉහළ කාර්යක්ෂමතාවයෙන් පුතේ නිෂ්පාදනය කරගැනීමේ හැකියාවක් තියෙනවා අපිට. දෙවෙනි පුතේ වීඩියෝ සම්මාන්ත්‍රණ මොකද? ව්‍යාපාරය මොකද? ව්‍යාපාරයේ පුතේ තියෙන ලොකුම දෙයක් තමයි මොකද මේ? ව්‍යාපාරික සාකච්ඡා. මොකද? මීටින්ග්ස්. මේ මීටින් මොකද? අපි හිතමුද? අපි හිතමු දැන් ඇමරිකාවේ ඉන්න ආයතනයක් ලංකාවේ ඉන්න ආයතනයක් එක්ක සම්බන්ධ වෙලා දැන් ව්‍යාපාරයක් කරනවා. දැන් අද මොකද? ඇමරිකාවේ ඉන්න කෙනාට ලංකාවේ ඉන්න කට්ටියත් කතා කරන්න අවශ්‍යයි. දැන් මොකද පුතේ? දැන් අපිට මොකද? දැන් කලින් නම් මොකද පුතේ ඇමරිකාවේ ඉන්න කෙනා මොකද? ගුවන් මගින් ලංකාවට එන්න ඕනේ මේ සාකච්ඡාව කරන්න. වර්තමානයේ මොකද අපිට පුළුවන් මොකද? වීඩියෝ සම්මන්ත්‍රණ පහසුකම් ඔස්සේ වීඩියෝ කොන්ෆරන්ස් ටූල්ස් හරහා උදාහරණයක් Zoom කර. Zoom ඔස්සේ මොකද? අපි කියන මොකද? අද තුනට Zoom මීටින් එකක් තියෙනවා.
මොකද ඇමරිකාවේ මෙයත් එක්ක දැන් මොකද පුතේ මොකද හවස 3ට ලංකාවේ ඉන්න කට්ටිය ඇමරිකාවේ කට්ටියම කරලා එකිනෙකට Zoom හරහා සම්බන්ධව මොකද සාකච්ඡා පවත්වන්න පුළුවන්. හරි පුතේ. ඊට මානව සම්පත් කළමනාකරණය. පුතේ ඒ කතා කියන මොකද පුතේ මොකද? දැන් ආයතන පුතේ තියෙන විශේෂ දෙයක් තමයි මොකද්ද? මේ මානව සම්පත් කළමනාකරණය. තියෙන මොකද? තියෙන මිනිස්සුන්ගේ කොහොම වැඩ ගන්න හරියටම. ඒක පුතේ ගොඩක් කරා මොකද පුතේ මොකද? අපි දැනගන්න මොකද පුතේ මොකද? මිනිස්සු ගොඩක් කරාට අපි මොකද? නියමිත දාවට වැඩට එන්න ඕනේ. ඒ මොකද? ඒ කරපු වැඩ කරපු කාලේ නියමිත මොකද? වැටුප් ලබා දෙන්න ඕනේ. මොකද? ඒක තමයි ප්‍රාණ වශයෙන් තියෙන පුතේ. මොකද? මිනිස්සු නියමිත දාවට වැඩට ඇවිල්ලා නියමිත ඉදිරියට වැඩ කරලා මොකද? ඊට පස්සේ මාස අවසාන නියමිත වැටුප ලබා දෙන්න ඕනේ යාට. ඒකට මොකද පුතේ අපිට පුළුවන් මොකද පුතේ මාන සම්ප අපිට පුළුවන් පුතේ මොකද්ද? සේවකයෙක් වැඩට එන වෙලාව පුතේ හරියටම අඳුන ගන්න අපිට පුළුවන් ඇඟිලි සලකුණු යන්ත්‍ර හයි කරන්න. ෆින්ගර්ප්‍රින්ට් රීඩර්ස් හයි කරන්න. හරි පුතේ එහෙම නැත්නම් මොකද්ද? ඒ වගේම මොකද්ද පුතේ ඩිවයිස් එකක් හයි කරලා අපිට පුළුවන් මොකද්ද පුතේ? මොකද්ද? ඒ සේවකයන්ගේ පැමිණීම් සටහන් කරගන්න පුළුවන් ස්වයංක්‍රීයව මොකද්ද? කිසි ප්‍රශ්නයක් නැතුව. හරි පුතේ මොකද්ද? ඒක මොකද මාසේ පුරා පුතේ ඒ දත්ත එක්කව කරලා අපිට මාස අවසානයේ මොකද්ද පුතේ? මොකද්ද? පේරෝ සිස්ටම් එකක් කරහා මොකද්ද? පේරෝ සිස්ටම් එකක් කරහා අපිට පුළුවන් මොකද්ද පුතේ? මොකද්ද? අපිට පුළුවන් මේ දැනුම ලබා දෙන්න පුළුවන් පුතේ පේරෝ සිස්ටම් එක පුතේ මාස අවසානයේ අපේ සේවකයන්ගේ වැටුප ගණනය කරන්න පුළුවන්. හරිද පුතේ? රයිට්. ඊළඟට පුතේ ව්‍යාපාර පුතේ ගොඩක් අවශ්‍ය දෙයක් තමයි මේ බැංකු පද්ධති. දැන් පුතේ වර්තමානයේ මොකද පුතේ? වර්තමානයේ මොකද? අපි ව්‍යාපාරය අපි තුමු ව්‍යාපාරය දැන් සාමාන්‍ය බැංකුවක් පුතේ හවස 3ට වහනවා. අතට ව්‍යාපාරය පුතේ අපි කියන ව්‍යාපාරයක් කරනාට වෙලාවක් නැහැ. මොකද සමාන රට සමහර ව්‍යාපාර පැය 24ම ක්‍රියාත්මකයි. කරන් පුතේ මූල්‍යමය අවශ්‍යතාවයක් ආවොත් එහෙම පුතේ බැංකුව වහලා උනොත් මොකද වෙන්නේ මොකද පුතේ? අර මොකද? ඒගොල්ලන් පුතේ ලොකු අපහසුතාවයකට පත් වෙනවා. දැන් වර්තමානයේ මොකද? වර්තමානයේ මොකද? ATM මැෂින් තියෙනවා. එහෙම නැත්නම් මොකද? ඔන්ලයින් බැංකින් තියෙනවා. මොකද? ඒ හරහා මොකද පුතේ? මොකද? ව්‍යාපාරිකයන්ට ඉතාම පහසුවෙන් තමයි කාර්ය කරගන්න පුළුවන් පුතේ. හරි පුතේ ඊළඟට වර්තමානයේ මොකද පුතේ? ඊළඟට මොකද පුතේ? වර්තමාන දෙයක් අපිට ව්‍යාපාරය යම් දෙයක් භාණ්ඩයක් නිෂ්පාදනය කරනවා. පුතේ ඒක විකුණ ගන්න කොහොමද? විකුණ ගන්න මොකද පුතේ? අපිට මොකද? වර්තමානයේ මොකද පුතේ? අපිට පුළුවන් ඔන්ලයින් මොකද? ඊ-කොමර්ස් විද්‍යුත් වාණිජය හරහා මොකද පුතේ? මේ භාණ්ඩ විකුණ ගන්න පුළුවන්. ගොඩක් මොකද පුතේ? ගොඩක් අය මොකද පුතේ? දැන් පාරිභෝගිකයන් මොකද ගොඩක් අය මොකද පුතේ? කැමති ඔන්ලයින් මොකද? shopping කරන්න. ඒ කියන්නේ මාර්ග අරගෙන මොකද ඔන්ලයින් ගිහිල්ලා ඒ තියෙන භාණ්ඩ මොකද පුතේ? භාණ්ඩ මොකද? ඊ-කොමර්ස් පුතේ සයිට්ස් තියෙන උදාහරණ මොකද? ලංකාවේ දරාසක ලෝකගතම eBay, Alibaba, AliExpress ඒ වගේ පුතේ ඊ-කොමර්ස් සයිට්ස් තියෙන පුතේ වෙබ් අඩවි තියෙනවා. මොකද ඒගොල්ලන්ට ගිහලා මොකද පුතේ? ඒගොල්ලන්ට ඒවට ගිහලා ඔයගොල්ලන්ට පුළුවන් මේ ඔන්ලයින් shopping කරන්න. මේ පුතේ ඔන්ලයින් shopping පුතේ විශේෂ වාසි කිහිපයක් තියෙනවා. වාසිත් නැතුව නෙමෙයි. ප්‍රධාන වාසි තමයි මොකද පුතේ? මොකද? ඔයගොල්ලන් කාලය ඉතුරු වෙනවා. ඒකම ඔයගොල්ලන්ට මොකද පුතේ? ඔයගොල්ලන්ට සසඳලා එක මොකද? එක භාණ්ඩේ සසඳලා ඔයගොල්ලන්ට අවශ්‍ය නිදහසේ පුතේ භාණ්ඩ තෝරා ගැනීම හැකියාවක් ලැබෙනවා. හරි මේකේ තියෙන ප්‍රධානම අවශ්‍යතාවය මොකද්ද පුතේ? අවශ්‍යතාවය මොකද්ද පුතේ? මොකද්ද? භාණ්ඩය අතර දැමෙනකන් භාණ්ඩයේ තත්ත්වය පිළිබඳ සත්‍ය අවබෝධයක් ලබා ගන්න බෑ පුතේ. හරිද? ඒක තමයි ලොකුම ප්‍රශ්නේ. හරි? ඒක තමයි එහෙම නැත්නම් මොකද්ද? මේක ඉතා හොඳ ක්‍රමවේදයක්. මොකද්ද? මේකෙන් මොකද්ද පුතේ? මිනිස්සුන්ගේ මොකද්ද? කාර්යබහුල මිනිස්සුන්ට මොකද්ද? මිලදී ගැනීම කරන්න හොඳ අවස්ථාවක් ලැබෙන මොකද්ද පුතේ? මේ ඔන්ලයින් shopping හරහා. හරිද පුතේ? හරි. ඊළඟට අපි කතා කරනවා පුතේ ගමනාගමනය සඳහා තොරතුරු සහ සංනිවේදනයේ භාවිතය. මෙතන පුතේ අපි කතා කරනවා ගමනාගමනයේ පුතේ ගොඩක් කරලා තියෙන ප්‍රශ්නයක් තමයි මොකද්ද පුතේ? මොකද්ද? මේ ගමනාගමන තදබදය. ඉතින් තදබදය මොකද්ද පුතේ? සහ මාර්ග වැරදි මොකද්ද? අපි කියන්නේ මොකද්ද? මාර්ග නීති රීති නොපිළිපැදීම. ඉතින් මේවා සම්බන්ධ පුතේ ගොඩක් කරලා මොකද්ද පුතේ? අපිට CCTV කැමරා ඔස්සේ පුතේ මේ දෙකටම පිළියම කරන්න පුළුවන්. එකක් තමයි මොකද්ද? අපිට උදාහරණයක් CCTV කැමරා ඔස්සේ මාර්ග තදබදයේ තියෙන ප්‍රදේශ පුතේ අඳුනගෙන අපිට පුළුවන් රියදුරන්ට දැනුවත් කරන්න මෙන්න මේ ප්‍රදේශයේ මාර්ග තදබදයක් තියෙනවා මොකද? විකල්ප මාර්ග භාවිතා කරන්න. අනිත් පැත්තෙන් CCTV කැමරා භාවිතයෙන් මාර්ගයේ මොකද? මාර්ගයේ රියදුරන් සිදු කරන විවිධ වැරදි CCTV කැමරා භාවිතයෙන් හඳුනගෙන අවශ්‍ය මොකද? දඩයන් නියම කරන්න පුළුවන්. හරි? ඊළඟට විදුලි සංඥා ලාම්පු ට්‍රැෆික් ලයිට්ස් අපි දන්නවද? අපිට මොකද? ගොඩක් කලාවට මොකද? මේ රථ වාහන පාලනය කිරීම සඳහා මොකද?
මේ රථ වාහන දාම්පු භාවිතා කරන්න පුළුවන්. මේකෙන් මොකද? මේකෙන් ගොඩාක් සාර්ථකව රථ වාහන කළමනාකරණය කරන්න පුළුවන්. හරි පුතේ. ඊට පස්සේ හැඳුනුම් සංකේත ක්‍රමය මොකද? මේ ගොඩක් කරලා මොකද පුතේ මොකද? මේක ගොඩක් කරලා අපි භාවිතා කරනවා වාහන නැවතුණු ස්ථාන පාකින් වලදී අපිට මොකද? එතන මොකද? පාකින් වලදී පුතේ වාහනයක් මොකද්ද? පාකින් කිරීමේදී ඒ වාහනේ හඳුනා ගැනීම සහ මොකද? අදාළ ගේම් කරාට පස්සේ මොකද? අදාළ මොකද? වාහනය ස්වයංක්‍රීයව මොකද? ගේට්ටු වීම සඳහා මේ හැඳුනුම් සංකේත ක්‍රම භාවිතා කරනවා. ඉතින් පුතේ විවිධ ක්‍රමයකට මේක භාවිතා කරන උදාහරණ අපිට තේම කටුනායක හයිවේ එකේ මේක භාවිතා කරනවා මේ හැඳුනු ක්‍රමයක් අමතරව මොකද්ද මේක භාවිතා කරන මේ ගෙවීම් ලබා ගන්න භාවිතා කරන ඒ කටුනායක හයිවේ ගමන් කරන වාහනවල. ඒතොර ඒකේ පුතේ පොඩි කාඩ් එකේ තියෙන පුතේ ඒක හඳුනා ගැනීමේ යා මොකද්ද ඒ කාඩ් පුතේ ඉන්පුට් කරන ගණන් තරංග. ඒතොර ඒ වාහනයක අපි හයිවේ එක යනකොට ඒක වෙනම ලයින් එකක් තියෙනවා ETC ලයින් එක කියලා. ETC ලයින් එක පුතේ යන වාහනේ මොකද ඒක ලබා ගන්නවා මෙයාගේ ETC කාඩ් එක පුතේ data අරගෙන එයා මොකද පුතේ අර වාහනේ මොකද පුතේ හයිවේ එකට අදාළ නියමිත ගාස්තු අය කර ගන්නවා කාඩ් එකෙන්. එතකොට ස්වයංක්‍රීය පුතේ ගේට්ටුව ඕපන් වෙනවා. කවුරුකත් සම්බන්ධ වෙන්නේ නැහැ පුතේ. එතකොට වාහනේ ස්වයංක්‍රීයව ගමන් කරන්න පුළුවන්. මොකද ප්‍රමාදයකින් තොරව. හරි. මේ තමයි මොකද පුතේ මේ හැඳුනුම් සංකේත කරන භාවිතා කිරීමේ අවස්ථාව වෙන්නේ. හරි. රයිට්. ඊළඟට ඊ රාජ්‍යයේ දෝ මෙතන පුතේ ඊ රාජ්‍ය ගත්තාම ඊ රාජ්‍ය යටතේ පුතේ අවස්ථා තුනක් තියෙනවා. හරි. එකක් තමයි පළවෙනි එක පුරවැසියන්ට රජයෙන් ලබා දෙන සේවා. government citizens පුරවැසියන්ට රජයෙන් ලබා දෙන සේවා. ඊ යටතේ පුතේ ඔයගොල්ලන්ගේ පෙළ පොතේ තියෙන පුතේ මේක වෙනම දක්වලා තියෙනවා. මම දක්වලා දෙමු. මොකද? එකක් තමයි රාජ්‍ය ආයතන නාමාවලිය. බිල්පත් ගෙවීම කරන්න පුළුවන් පුතේ පුරවැසියන්ට ලබා දෙන සේවාවක්. වාහන බලපත්‍ර. හරි පුතේ රාජ්‍ය තොරතුරු කේන්ද්‍රීය සේවාවන්. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. නීති පද්ධති. ශ්‍රී ලංකා සිටියම මේ හැම එකම මොකද පුතේ රජය මගින් පුරවැසියන් ලබා දෙන සේවා. ඊට පස්සේ මොකද්ද පුතේ ඊළඟ එක government to government එක මොකද? එක් රාජ්‍යකින් තවත් රාජ්‍යයකට ලබා දෙන සේවා. තානාපති කාර්යාල සහ වීසා පාසුකම් පිළිබඳ විස්තර, රජයේ නීති රීති, සංචාරකයන්ට සඳහා සහාය වීම, ශ්‍රී ලංකා රේගු විස්තර, ශ්‍රී ලංකාවේ සුන්දර ස්ථාන සම්බන්ධ විස්තර, ශ්‍රී ලංකා සිටියම. ඊළඟ මොකද පුතේ ව්‍යාපාර වලට government to businesses හරි මුදල් ගෙවීම් සේවා, බැංකු තොරතුරු, ව්‍යාපාර දියාපදිංචිය, ව්‍යාපාර සහ ආයෝජන, වාණිජ්‍ය සංවිධාන තොරතුරු. හරි පුතේ ඊළඟට සේවකයන්ට මොකද රජයෙන් රාජ්‍ය සේවක ලබා දෙන සේවා. ඒ රජයේ සේවක ලබා දෙන සේවා. යම් රජයක් විසින් රජයේ සේවක ලබා දෙන සේවා. ආකෘති පත්‍ර, ගැසට්, චක්‍රලේඛන, රාජ්‍ය සේවක සඳහා ණය පාසුකම් පිළිබඳ විස්තර. හරි පුතේ මේ ටික තමයි පුතේ. මේ ටික පුතේ ඔයගොල්ලන්ගේ පොතේ පුතේ පෙළ ගස්සලා තියෙනවා. හොඳට ඒ ටිකත් බලා ගන්න. මේ ටික මම කියපු ටිකත් බලා ගන්න. ඊට පුතේ අවසාන තොරතුරු භාවිත කරන මොකද්ද? සේවාව විනෝදාසල් සඳහා යෙදවීම. අප කොහොමද පුතේ මේක දන්න දෙයක් වුණා පරිගණක ක්‍රීඩා මොකද්ද? ඔයගොල්ලන් භාවිත විනෝදාසල් සඳහා ඊට පුතේ තොරතුරු තාක්ෂණ භාවිතයෙන් චිත්‍රපට නැරඹීම, ඩිජිටල් තාක්ෂණයෙන් යුතු රූපහ නැරඹීම. හරි. ඊට පස්සේ ඊ-පුවත්පත් ඊ-පොත්පත් කියවීම, අන්තර්ජාලයෙන් ගීත ලබා ගැනීම සහ සවන් දීම, ඉන්ටර්නෙට් එකේ මොකද? ඕන සින්දු අහනවා ඉන්ටර්නෙට් එකෙන්. මොකද? කැමරා භාවිතයෙන් පින්තූර ලබා ගැනීම. මොකද? ඒක මොකද පුතේ? ඔයගොල්ලන් ඩිජිටල් කැමරා භාවිතයෙන් පින්තූර ලබා ගන්නවා. ඒක සමාජ ජාල සෝෂල් මීඩියා පුතේ ගොඩක් වර්තමාන ගොඩක්ම ප්‍රසිද්ධ එක තමයි මොකද? ගොඩක් බොහොමයක් දෙනෙක්ගේ විනෝදාස්වාද සඳහා කරන දේ මොකද පුතේ? සමාජ ජාල භාවිතය. ඊට පස්සේ ඩිජිටල් පින්තූර
රාමු කිරීම. හරි පුතේ මෙන්න මෙයාගේ මොකද පුතේ මොකද විනෝද සඳහා භාවිතා කරනවා. රයිට්. ඊළඟ පුතේ තොරතුරු හා සංයුක්ත තාක්ෂණයේ අනිසි ප්‍රතිපල. හරි තොරතුරු තාක්ෂණ දැන් වර්තමාන වෙද්දී බොහෝම මිනිසාගේ බොහෝමයක් ක්‍රියාවලට තොරතුරු සහ සංයුක්ත තාක්ෂණ භාවිතා කරනවා. එකෙන් පුතේ මොකද යම් යම් අනිසි බලපෑමුත් තියෙනවා. ඒක හොඳ පැත්තක් ගොඩක් තියෙනවා. හැබැයි මොකද යම් යම් මොකද මේ ගැටලුත් නැතුවා නෙමෙයි. අපි ගැටලුත් අඳුර ගන්න ඕනේ. අපි බලමු පුතේ මොනවද මේ ගැටලු කියලා. ඇබ්බැහිවීම. පළවෙනි එක තමයි ඇබ්බැහි වෙනවා. ගොඩක් කරලා වෙනවද? ඔයගොල්ලෝ මොකද? විශේෂයෙන්ම මේ සමාජ ජාලවලට සෝෂල් මීඩියා වලට ඇබ්බැහි වෙනවා. මොකද? ලොකු කුඩා කවුරුත් මේ සෝෂල් මීඩියා ඇබ්බැහිවීම පුතේ විශේෂයෙන්ම වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ මේ ඇබ්බැහිවීම ඉතා ප්‍රබල සාධකයක් වෙලා තියෙනවා. සමාජ ජාල තුලින් නොකඩපෙනෙන මිතුරන් ඇසුරකටපත් වීම අනිවාර්ය මත තියාගෙන එක කතාවක් මොකද? never trust a person in internet. මොකද? ඒක අන්තර්ජාලය තුල සිටින පුද්ගලයෙක් කිසිදා විශ්වාස නොකරන්න. අපිට පුතේ ඔයගොල්ලෝ මතක තියාගන්න ඔයගොල්ලන් අන්තර්ජාලය භාවිතා කරන සමාජ ජාල භාවිතා කරන හැබැයි එකම දේ මතක තියාගන්න. ඔය කිසිම තැනක සිටින පුද්ගලයෙක් මොකද පුතේ? Taman හොඳින් දන්න අඳුරන පුද්ගලයෙක් වගේ විශ්වාස කරන්න එපා. අනිවාර්යයෙන්ම මොකද පුතේ? ඒගොල්ලන්ගේ අනන්තතාවය පුතේ අපිට තහවුරුවක් නැහැ. ඒක තමයි මොකද පුතේ? අනිවාර්යයෙන්ම වංචාකාරයෙක් වෙන්න පුළුවන්. ඒක තමයි මොකද බොහොම පරිස්සම් වෙන්න. හරි. ඊට පස්සේ පරිගණක වෛරස් පුතේ පැතිරෙන්න පුළුවන් පුතේ. වර්තමානයේ මොකද පුතේ? වර්තමානයේ මොකද? පරිගණක භාවිතය මොකද? ඒක ලොකු ගැටලුවක් තමයි. මොකද අපේ තොරතුරු මොකද? වෛරස් භාවිතයෙන් හානි වෙනව නැත්නම් හොරා ගැනීමක් සිදු වෙනවා. අන්තර්ජාලය නොගැලපෙන වෙබ් පිටු හා සම්බන්ධ වීම නිසා මානසික විකෘතිභාවය ඇතිවීමෙන් තමාට සමාජයට අවඩක් වීම. අපි දන්නවා මොකද පුතේ? ඔව් ගොඩක් විකෘති දේවල් පුතේ අන්තර්ජාලය සැරිසර තමයි පවතිනවා. මොකද මේවා භාවිත මොකද? මොකද? ළමයිගේ විශේෂයෙන්ම ළමයිගේ මනස පුතේ විකෘති වෙන්න පුළුවන්. ළමයි විතරක් නෙමෙයි අතන වැඩිහිටියන්ගෙත් මනස විකෘති වෙන්න පුළුවන්. ඊට පෞද්ගලිකත්වයට හානි වන ලෙස පින්තූර හා වීඩියෝ පට විකෘති කරන ඉපදීම මොකද? අපි දන්න පුතේ වර්තමානයේ මොකද ප්‍රවණතාවය තියෙනවා මොකද? විශේෂයෙන්ම දැන් AI හරහාත් මොකද? මේ මිනිසුන්ගේ කඳ මූණ වෙනස් කරලා මොකද මේ පින්තූර විකෘති කරලා දාන එක මොකද මේ මොකද මේ වෑයම් පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වයට උන්ගේ ජීවිතවලට පුතේ ලොකු හානියක් වෙන්න පුළුවන් මොකද ඒවා මොකද පුතේ තොරතුරු තාක්ෂණයේ ඊටාම අහිතකර පැත්තක්. ඊට බුද්ධිමය දේපල පුතේ සොයා ගැනීම වර්තමාන පුතේ මේක ඊටාම ප්‍රබල ගැටලුවක්. ඒ කියන්නේ මොකද පුතේ කෙනෙක් නිර්මාණයක් ඒක මොකද ඒක බුද්ධිමය ඒක මොකද එයාගේ මොකද එයා දැනුමින් කරපු පොතක් වෙන්න පුළුවන් එයා කරපු සින්දුවක් වෙන්න පුළුවන් එයා හදපු වීඩියෝයක් වෙන්න පුළුවන් අනිත් අය මොකද පුතේ හොරකම් කරලා මොකද පුතේ මොකද ඒගොල්ලන් ඒක භාවිතා කරනවා. මේක පුතේ මොකද ලොකු ප්‍රශ්නයක් වර්තමානයේ වෙද්දී බුද්ධිමය දේපල සොරා ගැනීම. ඊළඟ පුතේ ශාරීරික ක්‍රියාකට අඩුවීම පුතේ ස්ථූලභාවය මොකද මේ ස්ථූලභාවය කියන්නේ මොකද පුතේ ගොඩක් අය මොකද වෙන්නේ මොකද මේ දැන් වර්තමානයේ මොකද පුතේ ළමයෙක් මොකද ඔයගොල්ලන් ගත්තාම මොකද ක්‍රීඩා පිටියක් භාවිතා කරන්නේ නැහැ. හැමෝම මොකද හැමෝම පන්ති කාර්ය වෙලා මොකද එය තමන්න මොකද තමන්න ෆෝන් එක අමුණා මොකද ෆෝන් එක අමුණා ෆෝන් එකෙන් එළියට යන්නේ නැහැ පුතේ මොකද ඔයගොල්ලන් ක්‍රීඩා කරන්නේ. එතකොට මොකද වෙන්නේ මොකද ඔයගොල්ලන්ගේ ශාරීරික ක්‍රියාවක අඩු වුණාම මොකද පුතේ මොකද ස්ථූලභාවය ඇති වෙනවා. ඒක මොකද එතන මොකද පුතේ මොකද විවිධ රෙඩ රෝග වලට හේතු වෙනවා. ළඟට හුදකලා බව. මොකද හුදකලා බව මොකද පුතේ මොකද ඒක පුතේ මානසික ප්‍රශ්නයක් මොකද ඒකේ මොකද හුදකලා බවෙන් ආරම්භ කරන ගොඩක් අයම සමහරව තනි වෙන්න කැමති. ඒ තනි වුණාම මොකද පුතේ සමාජ සබඳතා පුතේ අඩුයි. මේ හුදකලා බව පුතේ ඉස්සරහ ගිහම මොකද පුතේ මොකද මානසික ආතතිය මානසික වෙනත් මානසික ගැටලු පුතේ ඇති වෙන්න පුළුවන් මේක නිසා. හරි. ඊට පුතේ මේ කොටසේ අවසාන කොටස වෙන්නේ පරිගණකයේ පරිණාමය. හරි. පරිගණකයේ පරිණාම පුතේ කතා අපි පුතේ අවස්ථා ටික ඉගෙන ගන්න පුතේ මෙන්න මේ අවස්ථා පරිගණකයේ ඉතිහාසය පටන් ගන්න පුතේ ඇබකසේ කියන්නේ අතීතයේ භාවිතා කරපු මෙවලමක්. මේක යාන්ත්‍රික නෙමෙයි මොකද මේක මෙවලමක් මේක දිය නිර්මාණය කරපු මෙවලමක්. මේ මෙවලම් භාවිතයෙන් එකතු කිරීම අඩු කිරීම වැඩි කිරීම බෙදී කිරීම ගණිත කර්මයක් සියල්ලම කරන්න පුළුවන්. හරි පුතේ මේක ඊටමස් පුතේ සාර්ථක වෙච්ච මෙවලමක් වසර 6000කට පමණ පෙරත් මේක භාවිතා කළ බවට සාක්ෂි තියෙනවා. ඒ කියන්නේ 1650 තමයි මේක භාවිත කළ බවට මුලින් සාක්ෂි තියෙන්නේ. එතකොට මොකද්ද? වර්තමාන වෙනකොට එතකොට මෙච්චර පරණ
මෙවලමක් වුණත් මේක මොකද වර්තමාන පුතේ සමහර ස්ථානවල විශේෂයෙන්ම චීනයේ ග්‍රාමීය ප්‍රදේශ තාමත් මේ ඇබකසේ භාවිතා කරන බවට වාර්තා වෙලා තියෙනවා. ඒතකොට පුතේ මතක තියාගන්න කොටන් හැමතිස්සෙම මතක තියාගන්න එහෙනම් තොරතුරු තාක්ෂණ දැන් පරිගණකයේ ආරම්භකම උපකරණය වෙන්නේ ඇබකසය. ඇබකසය තමයි මේ ඉතිහාසය පටන් ගන්නෙ. කොහොමද? ඇබකසය තමයි ආරම්භ කරන්නේ. ඇබකසෙන් පස්සේ පුතේ ඊළඟට පුතේ අපේ ඉතිහාසයේ ප්‍රධාන සිද්ධිය වෙන්නේ බ්ලේස් පැස්කල් විසින් නිපදවන පුතේ යන්ත්‍රයක් ආකාර යන්ත්‍රයක් නැත්නම් මොකද්ද? ඇඩින් මැෂින් එක. මේක නිපදවන පුතේ බ්ලේස් පැස්කල් මේ පැස්කල් යන්ත්‍රය පුතේ පුළුවන් වෙන්නේ මොකද්ද පුතේ? එකතු කිරීම අඩු කිරීම කියලා ගණිත කර්ම කරන්න පුළුවන් යාන්ත්‍රික උපකරණ. මේක පුතේ යාන්ත්‍රික. මතක තියාගන්න මොකද්ද? මේක යාන්ත්‍රික. ඇබකසේ යාන්ත්‍රික නෙමෙයි. ඒක මතක තියාගන්න. ඇබකසේ මොකද්ද? ජීවන තනු මෙවලමක්. ලොව ප්‍රථම යාන්ත්‍රික ගණක යන්ත්‍රය වෙන්නේ මොකද්ද පුතේ? පැස්කල් යන්ත්‍රය. එනවා ආකරණ යන්ත්‍රය. හරිද පුතේ? හැබැයි මතක තියාගන්න මේ පැස්කල් යන්ත්‍රය පුළුවන් උනේ එකතු කිරීම අඩු කිරීම කියන ගණිත කර්ම දෙක කරන්න පමණයි. හරිද පුතේ? ඊළඟට පුතේ එනවා මොකද්ද? අපි තව නමක් පුතේ ඉතිහාස කතා කරනවා ගොට්ෆ්‍රීඩ් විල්හෙල්ම්. ගොට්ෆ්‍රීඩ් විල්හෙල්ම් පුතේ මෙයා කරන්න පුතේ ඇත්තට මොකද්ද පුතේ මොකද්ද? මෙයා නිර්මාණය කරන යන්ත්‍රය පුතේ ස්ටෙප් රෙකෝනර් කියන යන්ත්‍රය. ඇත්ත මොකද්ද? ඇත්ත මේක මේ නව යන්ත්‍රයක් නේ. ඇත්ත මොකද්ද? අර බ්ලේස් පැස්කල් නිර්මාණය කරපු පැස්කල් යන්ත්‍රය වැඩි දියුණු කිරීමක්. අපි දන්නවා පුතේ බ්ලේස් පැස්කල්ගේ පැස්කල් යන්ත්‍රය පුළුවන් වුණේ එකතු කිරීම අඩු කිරීම ගණිත කර්ම කරන්න පමණයි. හැබැයි පුතේ මේ ගොට්ෆ්‍රීඩ් විල්හෙල්ම්ගේ යන්ත්‍රය පුළුවන් වෙන මොකද්ද පුතේ? එකතු කිරීම අඩු කිරීමට අමතරව වැඩි කිරීම බෙදීම කියන සියලුම ගණිත කර්ම කරන්න. හරි පුතේ එන මතක තියාගන්න ගොට්ෆ්‍රීඩ් විල්හෙල්ම් වැඩගත් වෙන්නේ පැස්කල් යන්ත්‍රය වැඩි දියුණු කරපු පුද්ගලයා විදියට. ඊළඟ මොකද්ද පුතේ? ඊළඟට එන පුතේ ඊළඟ පුද්ගලයා ජෝසප් ජැක්වාල්. ජෝසප් ජැක්වාල් පුතේ ඉතිහාසගත වෙන්නේ සිදුරුපත් නිර්මාණය කරපු පුද්ගලයා විදියට. ජෝසප් ජැක්වාල් කියන්නේ ටෙක්ස්ටයිල් ඉංජිනේර කෙනෙක්. එයා පුතේ අත නිර්මාණය කරන එයා පරිගණක නිර්මාණය කරන්නේ රෙදිවීමේ යන්ත්‍රයක්. ඊටාම සාර්ථක රෙදිවීමේ යන්ත්‍රයක්. මෙයා රෙදිවීමේ යන්ත්‍රය පුතේ මොකද? රෙදිවීමේ යන්ත්‍රය අවශ්‍ය උපදෙස් ලබා දෙන්න පාවිච්චි කරනවා සිදුරුපත් කියලා සංකල්පයක්. එහෙනම් ලෝකයේ මොකද පුතේ? මුල්ම සිදුරුපත් නිර්මාණය කරන්නේ ජෝසප් ජැක්වාල් විසින්. ඊළඟ මොකද පුතේ? චාල්ස් බැබේජ්. චාල්ස් බැබේජ් අපි දන්නවා පුතේ ඊටාම ප්‍රසිද්ධ පුද්ගලයෙක්. එතුමා නිර්මාණය කරනවා යන්ත්‍ර දෙකක්. පළවෙනි තමයි ඩිෆරන්ස් එන්ජින් එක. දෙවෙනි එක ඇනලිටිකල් එන්ජින් එක. හරි. මේ ඇනලිටිකල් එන්ජින් එක මොකද? මේ ඇනලිටිකල් එන්ජින් එක සුවිශේෂී යන්ත්‍රයක් කරනවා. මතක තියාගන්න පුතේ ඇනලිටිකල් එන්ජින් එක. හේතුව ඇනලිටිකල් එන්ජින් නිර්මාණය කරන්න පුතේ චාල්ස් බැබේජ්මයි. මේ ඇනලිටිකල් එන්ජින් එකේ චාල්ස් බැබේජ් සැලසුම් කරනවා දත්ත ඇතුළු කරන්න ක්‍රමවේදයක්, ආදානය කරන්න ක්‍රමවේදයක්. එතන එයා තෝරගන්නේ සිදුරුපත්. ඒකට එයා යෝජනා කරනවා ඊට පස්සේ මොකද? මේ සිදුරුපත් මම ලබා දෙන ආදානය කරන දත්ත සැකසීමේ යාන්ත්‍රණයක් ඒ යන්ත්‍රය තියෙන්න ඕන කියලා. ඒකම එයා නිර්මාණය කරනවා මොකද්ද? ඒ දත්ත සැකසුව පස්සේ ලැබෙන තොරතුරු පුතේ ගබඩා කරන ක්‍රමවේදයක් එයා යෝජනා කරනවා. ඊට මොකද්ද පුතේ? ඊළඟට ඒ තොරතුරු බාහිර ලබා ගන්න පුතේ එයා ක්‍රමවේදය නිරූපණය තොරතුරු ලබා දෙන්න මොකද්ද? ප්‍රතිදාන කරන්න ක්‍රමවේදයක් එයා යෝජනා කරනවා. එහෙනම් බ්ලේස් පැස්කල් මොකද්ද? චාල්ස් බැබේජ් මේ නිර්මාණය කරන්න අදහස් කරන මේ ඇනලිටිකල් යන්ත්‍රයේ එය ඇතුළු කරනවා ආදානය සැකසීම ප්‍රතිදානය සහ ගබඩා කිරීම කියන මූලික ක්‍රියාවන් සියල්ල කරනවා. දැන් නූතන පරිගණක ගතාමත් නූතන පරිගණක දක්න ලැබෙන මොකද්ද පුතේ? ආදානය සැකසීම ප්‍රතිදානය සැකසීම කියන ක්‍රියාවන්. එහෙනම් මොකද්ද පුතේ? නූතන පරිගණකයේ ක්‍රියාකාරීත්වය සමානයි මේ ඇනලිටිකල් එන්ජින් එක. හරි පුතේ. ඒක නිසා මොකද්ද පුතේ? පසු කාලිනව චාල්ස් බැබේජ් සලකනවා නූතන පරිගණකයේ නම් මොකද්ද? පරිගණකයේ පියා විදියට. කරනවා නූතන පරිගණකයේ ආරම්භය වන්නේ ඇනලිටිකල් එන්ජින් විදිහට සලකනවා. මතක තියාගන්න පුතේ මතක තියාගන්න මේ මොකද්ද? චාල්ස් බැබේජ් මේ ඩිෆරන්ස් එන්ජින් එකවත් ඇනලිටිකල් එන්ජින් එකවත් සම්පූර්ණයෙන්ම සාදා නිම කළේ නැහැ. ඒකට විවිධාකාර ප්‍රශ්න ආවා. හැබැයි මොකද පුතේ? හැබැයි
ඇනරික එන්ජින් සඳහා පුතේ නිර්මාණය කරපු සංකල්ප ඉතා වැදගත් වෙනවා. ඒ සංකල්පය නිසා එයා සලකනවා පරිගණකයේ පියා විදිහට. එතන පුතේ තවත් පුතේ සුවිශේෂ නමක් අපි කතා කරනවා ඇඩා ඔගස්ටා ලව්ලේස් මෙනවිය. එතුමේ තමයි මොකද පුතේ? එතුම තමයි ලෝක ප්‍රථම වැඩසටහන් සම්පාදකවරයා. වැඩසටහන් කියන්නේ පරිගණකයට ලබා දෙන උපදෙස් මාලාවක්. ලෝකයේ මොකද පුතේ? මුලින්ම පරිගණක ලබා දෙන උපදෙස් මාලාවක් නිර්මාණය කරේ නම් පරිගණක වැඩසටහනක් නිර්මාණය කළේ ඇඩා ඔගස්ටා. එතන පුතේ එයා වැඩ කරේ චාර්ල්ස් බැබේජ් එක්ක. අර චාර්ල්ස් බැබේජ් නිර්මාණය කරන්න උත්සාහ කරපු ඇනලිටිකල් එන්ජින් එකට අවශ්‍ය වැඩසටහන් නිර්මාණය කිරීම තමයි අපේ ඇඩා ඔගස්ටාට පැවරලා තිබ්බේ. මොකද ඇඩා ඔගස්ටා ඉතාම සාර්ථකව මොකද මේ මොකද ප්‍රථම පරිගණක වැඩසටහන නිර්මාණය කරා. හරි පුතේ එහෙනම් මතක තියාගන්න මේ ඇඩා තමයි මොකද පුතේ සලකන්නේ ලෝක ප්‍රථම වැඩසටහන් නිර්මාපකවරිය ලෙස. හරි පුතේ ඊළඟට අපි කතා කරනවා මොකද පුතේ? අපි කතා කරනවා හෝවර්ඩ් ඒකන්. හෝවර්ඩ් ඒකන් පුතේ නිර්මාණය කරනවා යන්ත්‍රයක් අපි ඉංග්‍රීසියෙන් කියනවා ඔටෝමැටික් සීක්වන්ස් කන්ට්‍රෝල් කැල්කියුලේටර්. හරි එවනම් පුතේ ඒකට අපි අනුවර්ත නාමයක් තියෙනවා මාක් 1 යන්ත්‍රය. මේක පුතේ සුවිශේෂ යන්ත්‍රයක් කරන හේතුව මොකද්ද? මේක මොකද? විද්‍යුත් යාන්ත්‍රික උපකරණ මොකද්ද? ඒ කියන්නේ මොකද්ද පුතේ? මාක් 1 යන්ත්‍රයේ කොටසක් පුතේ විද්‍යුතයෙන් ක්‍රියාත්මක වුණා. කොටසක් පුතේ යාන්ත්‍රිකවම පැවතුණා. ඒක නම් පුතේ ලෝක ප්‍රථම විද්‍යුත් යාන්ත්‍රික පරිගණකය වෙන්නේ නැත්නම් ගණක යන්ත්‍රය වෙන්නේ මාක් 1 යන්ත්‍රය. හරි පුතේ? හරි. ඊට පස්සේ මොකද පුතේ? ඔන්න ඔය ටික පුතේ අපේ පරිගණකයේ ඉතිහාසය වෙන්නේ. මොකද? මෙන්න මේ පියවරන් ටික පුතේ මතක තියාගන්න ඕනේ පුතේ. ඔයගොල්ලන් පිළිවෙල මේක අමාරු නෑ පුතේ. මොකද මේක පෙර ගැස්මක් විදිහට මොකද? ඔයගොල්ලන් එකින් එකට පුතේ මතක තියාගන්න පියවරෙන් පියවර මොකද? මොකද මේක අමාරු නෑ. මොකද? පළවෙනි එක ඇබකසය, දෙවෙනි එක බ්ලේස් පැස්කල් යන්ත්‍රය, තුන්වෙනි එක ගොඩ්ෆ්‍රීඩ් විල්හෙල්ම් පැස්කල් යන්ත්‍රය වැඩි දියුණු කිරීම, තුන්වෙනි එක ජෝසප් ජැක්වාඩ් සිදුරුපත්, ඊට පස්සේ චාර්ල්ස් බැබේජ් ඩිෆරන්ස් එන්ජින් එක ඇනලිටිකල් එන්ජින් එක. ඊට පස්සේ මොකද පුතේ? ඊට පස්සේ ඇඩා ඔගස්ටා ප්‍රථම වැඩසටහන් සම්පාදකවරිය. ඊට පස්සේ මොකද පුතේ? හෝවර්ඩ් ඒකන් මාක් 1 යන්ත්‍රය. ඔය ටික පුතේ මතක තියාගත්තා නම් ප්‍රමාණවත් වෙනවා විභාගෙට. ඊට පස්සේ මොකද පුතේ? ඊට පස්සේ ඔයගොල්ලන්ගේ පොතේ තියෙනවා පරිගණකයේ පුතේ දැන් මොකද? ඊට පස්සේ මොකද පුතේ? ඊට පස්සේ පුතේ ඩිජිටල් පරිගණක නිර්මාණය කරා. ලෝකේ පුතේ ප්‍රථම ඩිජිටල් පරිගණක විදියට අපි ඉනියක් සැලකුවා. හැබැයි මොකද? ඒකේ තවත් ප්‍රශ්නයක් තියෙනවා මොකද? සමහර අය ඒක වාර්තා කරන ලෝක ප්‍රථම ඩිජිටල් පරිගණක වෙන්නේ ABC පරිගණකය කියලා. ඒක නිසා අපි ඒක විවාදාත්මක නිසා පුතේ අපි කතා කරන්නේ නැහැ ලෝක ප්‍රථම ඩිජිටල් පරිගණක මේක කියලා. මොකද අපි කලින් එක අපි කතා කරේ ඉනියක් කියලා. වර්තමානයේ මොකද තවත් ගැටලුවක් තියෙනවා. සමහර අය මොකද ඒක පිළිගන්නේ ABC පරිගණකය කියලා. ඒක කොහොමද කමන්නේ මොකද? මේ ඩිජිටල් පරිගණක නිර්මාණය වුණාට පස්සේ වර්තමාන දක්වා පුතේ ආපු වර්ධනය කාලය මොකද පුතේ? පරම්පරා පහක් ඔස්සේ පුතේ බෙදලා පුතේ අපි දක්වනවා. පළවෙනි පරම්පරාව, දෙවෙනි පරම්පරාව, තුන්වෙනි පරම්පරාව, හතරවෙනි පරම්පරාව, පස්වෙනි පරම්පරාව කියලා. මොකද පුතේ මේ පේනවා දැන් එක් එක් පරම්පරාවේ පුතේ මොකද? එක් පරම්පරාවේ කාලය මොකද්ද? ඒකේ ප්‍රධාන දුඩාංග මොකද්ද? බාධා කරන මුදුකාංග මොනවාද? ලක්ෂණ මොනවාද? උදාහරණ කියලා. මේක පුතේ ඔයගලගේ පොතේ පෙළ පොතේ මොකද්ද? පෙළ පොතේ පුතේ මොකද්ද? වෙනම වගුවක් විදිහට පුතේ මේක දක්වලා තියෙනවා. මේක පුතේ ඔයගලන්ට ඒක බලා ගන්න පුළුවන්. මම පොඩි මොකද්ද? පොඩි විස්තරයක් පමණක් මෙතනින් කරන්නම්. මම දැන් පුතේ පළවෙනි පරම්පරාවේ පුතේ ප්‍රධානම දැනගන්න දේ තමයි මොකද්ද? පළවෙනි පරම්පරාවේ භාවිත ප්‍රධානම ඉලෙක්ට්‍රොනික උපාංගය වෙන්නේ රික්තක නල. හරි? ඊට මොකද්ද පුතේ මොකද්ද? මේ පළවෙනි පරම්පරාව පරිගණක පුතේ ප්‍රමාණයෙන් ඉතා විශාල වුණා. හරි පුතේ? මොකද්ද? එකම විදුලි පරිභෝජනය ඉතා වැඩි විශාල තාපයක් උත්පාදනය කරා. හරි පුතේ? හරි? මොකද්ද? ඒක පුතේ මොකද්ද? ඒ සාමාන්‍ය පළවෙනි පරම්පරාව පරිගණක භාවිතා කරේ මොකද්ද? තියන්න මොකද්ද? විශාල කාමරයක් පොඩි ශාලාවක් වගේ ප්‍රමාණයක් අවශ්‍ය වුණා. එතකොට විශාල තාපයක් පුතේ මේවා නිර්මාණය කරා. මේවා මොකද්ද පුතේ? අධික විදුලි පරිභෝජනයක් කරා. ඒකමද හැබැයි මොකද? එයාගේ සැකසීමේ වේගය මොකද? ඊටාම අඩුයි. හරි පුතේ? ඒතර පුතේ පරම්පරාව අපිට භාවිතා කරේ පරිගණක භාෂාවනේ පුතේ මොකද? යන්ත්‍ර භාෂාව. එහෙම නැත්නම් මොකද? බිඳුවක කියන පුතේ යන්ත්‍ර භාෂාව. එහෙම නැත්නම් මොකද පුතේ? ඇසෙම්බලි භාෂාව. හරි පුතේ? එන්නේ ටික මතක තියාගන්න ඕනේ පළවෙනි පරම්පරාව යටතේ. දෙවෙනි පරම්පරාවේ පුතේ මතක තියාගන්න ඕගොල්ලන් දෙවෙනි පරම්පරාවේ පුතේ ප්‍රධානම ඉලෙක්ට්‍රොන උපාංගය වෙන්නේ ට්‍රාන්සිස්ටර. හරි?
එතකොට දෙවෙනි පරම්පරාවේ පුතේ ඔන්න ප්‍රථම වතාවට මොකද? උසස් මට්ටමේ පළවෙනි භාෂාව භාවිතා කරා. හරි? ඒක මොකද පුතේ? SMS භාෂාවත් භාවිතා කරා දෙවෙනි පරම්පරාවෙත්. මොකද? දැන් මොකද? අන්න මොකද? පළවෙනි පරම්පරාවේ ප්‍රමාණය පුතේ මේ කුඩා වුණා. මොකද්ද? තාප උත්පාදනය අඩු වුණා පළවෙනි පරම්පරාවට වඩා. විදුලි පරිභෝජනය අඩු වුණා. පළවෙනි පරම්පරාව වේගවත් වුණා. මිද මොකද්ද? අධිකයි. හැබැයි මොකද්ද පුතේ? පළවෙනි පරම්පරාව තරම් නෙමෙයි. හරිද පුතේ? මේ ආකාරය මොකද්ද පුතේ? මොකද්ද? මේ ලක්ෂණ වෙනස් වීගෙන ආවා. ඊට පස්සේ තුන්වෙනි පරම්පරාවට ආවා. තුන්වෙනි පරම්පරාවේ ප්‍රධානම ඉලෙක්ට්‍රෝන උපාංගය උනේ අනුකලිත පරිපත. ඒක පුතේ මතක තියාගන්න. මේ තුන්වෙනි පරම්පරාවේ ආදාන උපාංග විදියට පුතේ යතුරු පූර්ව සහ මුසුකේ භාවිත කරන්න පටන් ගත්තා. හරි? ඊට පස්සේ පුතේ දත්ත ගබඩක් සඳහා ධාරිතාවෙන් ඉහළ තැටි භාවිත කරන්න පටන් ගත්තා. හරිද? ඊට පස්සේ පුතේ මෙහෙයුම් පද්ධති නිර්මාණය පුතේ මුල් වලට පුතේ තුන්වෙනි පරම්පරාවේ. හරි? ඊට පස්සේ මොකද පුතේ මේකේ භාවිතය උසස් මට්ටමේ පළවෙනි භාෂා මොකද? දැන් මොකද වෙන්නේ? ප්‍රමාණය පුතේ තව තවත් කුඩා වෙන ගත්තා. තමයි දෙවෙනි පරම්පරාවට වඩා දැන් කුඩායි තුන්වෙනි පරම්පරාව. ඊට මොකද? විදුලි පරිභෝජනයත් මොකද්ද? අඩු වුණා. නිපදන ප්‍රමාණය අඩු වුණා. හරි? තාමත් මිලෙන් අධිකයි. හැබැයි මොකද්ද පුතේ? හැබැයි මොකද්ද? අනිත් ඒවා පුතේ මේක ලක්ෂ තිබ්බා. ඊට මොකද පුතේ හතරවෙනි පරම්පරාව හතරවෙනි පරම්පරාවට භාවිතා කරේ මූලික ඉලෙක්ට්‍රෝන උපාංග වන පුතේ විශාල ප්‍රමාණයේ අනුකලිත පරිපත VLSI. හරි පුතේ මේ හතරවෙනි පරම්පරාවේ සුවිශේෂත්වය මොකද්ද පුතේ? චිත්‍රක පරිශීලක අතුරු මුණ පුතේ භාවිතයට ආවා. හරි පුතේ මොකද්ද? ප්‍රමාණය පුතේ තවත් කුඩා වුණා. මොකද්ද? අන්න පුතේ මොකද්ද? ප්‍රථම වර පුතේ එහා මෙහා ගෙන යන ප්‍රමාණය පුතේ පරිග නිර්මාණය වුණා. හරි පුතේ එහෙනම් එහා මෙහා ගෙන යන පුතේ පරිග මුල නිර්මාණය වෙන්නේ හතරවෙනි පරම්පරාවේ. ඊට පස්සේ පුතේ පස්වෙනි පරම්පරාව පුතේ භාවිතා කරන ප්‍රධානම ඉලෙක්ට්‍රෝන උපාංග වන්නේ අධික ප්‍රමාණයේ අනුකලිත පරිපත ULSI. මේක තියෙන පුතේ වැඩි දියුණු චිත්‍ර අතුරු මුහුණත් සහිත මෙහෙයුම් පද්ධති. මොකද අන්න පුතේ පස්වෙනි පරම්පරාව අන්තර්ජාලය හා බහුමාධ්‍ය යෙදවුම් භාවිතයට පටන් ගත්තා. අන්න කෘත්‍රිම බුද්ධිය පුතේ මුල් වර මොකද? කෘත්‍රිම බුද්ධිය භාවිතයට එන්නේ පුතේ පස්වෙනි පරම්පරාව මත තියාගන්න. මොකද? මේක මොකද පුතේ? අකුරු හඳුනා ගැනීම ඊට මොකද? අකුරු කියවීම. ඒ කියන්නේ මොකද පුතේ? අකුරු මොකද? අපි වචනයක් දුන්නාම මේක මොකද? ඒක වචනෙන් එයා කියවන ස්පීච්, ටෙක්ස්ට් ටු ස්පීච්. පාසුකම් පුතේ ආවා. හරි පුතේ මේ වගේ මොකද? පාසුකම් නිර්මාණය වුණා පස්වෙනි පරම්පරාවේ. එතකොට පුතේ දක්ෂිණ එහා මෙහා ගෙන යා හැකි පරිගණක වියදම අඩුයි. හරි? ඊට පස්සේ ප්‍රමාණයෙන් කුඩා වුණා, ගොඩක් කුඩා වුණා. එයා පුතේ හසුරවන පාසුවේ විශ්වාසනීයභාවය හා කාර්යක්ෂමතාවය ඉතා ඉහළයි. හරි පුතේ මෙන්න මේ දක්ෂණතාවය මොකද පුතේ? පස්වෙනි පරම්පරාවේ තිබ්බේ. හරි පුතේ උදාහරණ පොඩ බලා ගන්න මම උදාහරණ විස්තර කරන්නේ නැහැ. උනම් පුතේ ඒකත් බලා ගන්න. හරි? එහෙනම් පුතේ අපි මොකද්ද? පළවෙනි පාඩමේ සම්පූර්ණ පුතේ සටහන කතා කරලා ඉවරයි. හරි පුතේ අපි දැන් මොකද්ද? අපි දැන් ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කරලා බලමු ඔයගොල්ලන්ගේ දැනුම කොහොමද කියලා. පළවෙනි ප්‍රශ්නය සැකසූ දත්ත හැඳින්වෙන්නේ කුමන නමකින්ද? සැකසූ දත්ත. අපි දන්නවා පුතේ සැකසූ දත්ත. දත්ත සකස් කරලා පස්සේ ඒක හඳුන්වනවා කියලා. අපි දන්නවා මොකද? තොරතුරු විදියට. උත්තරේ වෙන්නේ මොකද්ද පුතේ? තොරතුරු. හරිද පුතේ? හරි. ඊළඟට දෙවෙනි ප්‍රශ්නය ගුණාත්මක තොරතුරක ලක්ෂණයක් නොවන්නේ පදනම කුමක්ද? ගුණාත්මක තොරතුරු ලක්ෂණයක් නොවන්නේ. හොඳ තොරතුරු ලක්ෂණයක් නොවන්නේ මොකද්ද? අපි දන්නවා නිර්වද්‍යතාවය හොඳ තොරතුරක ලක්ෂණයක්. ඒක හරි පුතේ. කාදීන බව හොඳ තොරතුරක ලක්ෂණයක්. අපි දන්නවා ඒක පුතේ. අසම්පූර්ණ බව. මොකද්ද? අදාළත්වය මොකක්ද නැත්තේ? අසම්පූර්ණ වෙන්න බෑ. මොකද්ද? මොකද්ද වෙන්න ඕනේ? සම්පූර්ණ බව. ගුණාත්මක තොරතුරක මොකද්ද පුතේ? ගුණාත්මක තොරතුරක් නම් ඒක අසම්පූර්ණ වෙන්න බෑ. මොකද්ද පුතේ? සම්පූර්ණ වෙන්න ඕනේ. එහෙනම් මොකද්ද පුතේ? උත්තරේ මොකද්ද පුතේ? තුන්වෙනි එක අසම්පූර්ණ බව. 3. පාසදන් අවස්ථාවලින් දත්ත සඳහා උදාහරණයක් වනුයේ කුමක්ද? දත්ත මොකද්ද පුතේ කියලා අහන්නේ. පළවෙනි එක ශිෂ්‍යයෙකුගේ විභාග ප්‍රතිඵල සටහන. ශිෂ්‍යයෙකුගේ විභාග ප්‍රතිඵල සටහන. 2. පන්තියේ සාමාන්‍ය දකුණු. පන්තියේ සාමාන්‍ය දකුණු. සේවකගේ වැටුප. දරුවෙකුගේ බරපස්ථාරය. දැන් ඔයාලා මොකද පුතේ බලන්න ඕනේ මොකද පුතේ? බලන්න ඕනේ සැකසීමට ලක් කරලා තියෙන්නේ මොනවාද නැත්තේ මොනවාද? එතකොට පන්තියේ සාමාන්‍ය දකුණු ගන්න පුළුවන් නිකන් සැකසීමක් කරන්න ඕනේ. එහෙනම් මොකද? මේක තොරතුරක්. සේවකගේ වැටුප නිකන් ගන්න පුළුවන්ද? බෑ.
මොකද්ද? එයාගේ මොකද්ද? පැමිණි දින සංඛ්‍යාවත් එක්ක ගණනය කරලා තමයි වැටුප සකස් කරන්නේ. එන මොකද්ද? ඒකත් තොරතුරක්. දරුවෙකුගේ බර ප්‍රස්ථාරය. දරුවෙකුගේ බර ප්‍රස්ථාරය. එතන මොකද්ද පුතේ? දරුවෙකුගේ මොකද්ද? එක් මොකද්ද? බර අරගෙන මොකද්ද? කාලයත් එක්ක මොකද්ද? මේක මොකද්ද? ප්‍රස්ථාරය ගන්න ඕනේ. එන මොකද්ද පුතේ? ඒක මොකද්ද පුතේ? එන තොරතුර. සැකසීමක් තියෙනවා පුතේ. ඒක සැකසීම. එන මොකද්ද? මේක උත්තරේ මොකද්ද පුතේ? ශිෂ්‍යයෙකුගේ විභාග ප්‍රතිඵල සටහන. හරිද? මොකද්ද? පැහැදිලි පුතේ? ශිෂ්‍යයෙකුගේ විභාග ප්‍රතිඵල සටහන. මේ දත්තයක් වෙන්නේ. රජය විසින් පුරවැසි සේවා සැපයීම සඳහා රජය විසින් පුරවැසියන්ට සේවා සැපයීම සඳහා තොරතුරු සංයුක්ත තාක්ෂණ භාවිතය කිරීම හැඳින්වෙන්නේ කුමන නමකින්ද? Government to citizens. උත්තරේ මොකද්ද පුතේ? උත්තරේ 4 වෙනි එක. මේක පුතේ පස්වෙනි ප්‍රශ්නේ වෙන්න ඕනේ. පාසල යෙදුම් අතරින් දුරස්ථ වෛද්‍ය ප්‍රතිකාර සැපයීම සඳහා භාවිත කරන යෙදුම කුමක්ද? මොකද්ද උත්තරේ? e-banking නෙමෙයි, e-learning නෙමෙයි. මොකද්ද? ටෙලිමෙඩිසින්. ටෙලිමෙඩිසින් කියන්නේ මොකක්ද? දුරස්ථ වෛද්‍ය ප්‍රතිකාර. ටෙලිමෙඩිසින් කියන්නේ දුරස්ථ වෛද්‍ය ප්‍රතිකාර වලට. පරිගණක පද්ධතියක ප්‍රධාන කාර්යයන් අනුපිළිවෙලින් දක්වා ඇති පිළිතුරු වලන්න. ආදානය සැකසුම් ප්‍රතිදානය ගබඩා කිරීම. මොකද්ද පුතේ? ඒක තමයි උත්තරේ වෙන්නේ මොකද්ද පුතේ? මොකද්ද? ආදානය කරනවා, සැකසීම දක් කරනවා, ප්‍රතිදානය කරනවා, ගබඩා කරනවා. උත්තරේ වෙන්නේ මොකද්ද පුතේ? පළවෙනි උත්තරේ. ඊළඟ ප්‍රශ්නය. පළමු පරම්පරාවේ පරිගණක සඳහා ප්‍රධාන වශයෙන් භාවිත කරන දුඩාංග තාක්ෂණය කුමක්ද? පළමු පරම්පරාවේ පරිගණක අපි දන්නවා මොකද්ද පුතේ? භාවිත කරේ රික්තක නල කියලා. ට්‍රාන්ස්ටර් භාවිත කරේ දෙවෙනි පරම්පරාව. ඒකාබද්ධ පරිපථ භාවිත කරේ තුන්වෙනි පරම්පරාව. සුදුසුකම් භාවිත කරේ හතරවෙනි පරම්පරාව. හරි උත්තරේ වෙන්නේ මොකද්ද? රික්තක නල. 7. පරිගණකයේ පියාසිත සලකුණු ලබන්නේ කවරෙක්ද? අපි දන්නවා ඇඩාගොස්ටා සම්බන්ධ වෙන්නේ මොකද? ලෝක ප්‍රථම වැඩසටහන් සම්පාදකවරිය. ජෝන් වොන් නියුමාන් ආකෘතිය. චාල්ස් බෙබේජ් තමයි මොකද පරිගණකයේ පියා. හරි පුතේ වෙන්නේ. එන උත්තරේ මොකද පුතේ? චාල්ස් බෙබේජ්. ගොවිතැන් කටයුතු වලදී සතුන් හඳුනා ගැනීම හා ගණන් කිරීම සඳහා භාවිත කරන තාක්ෂණය කුමක්ද? ගොවිතැන් කටයුතු වලදී සතුන් හඳුනා ගැනීම සඳහා ගණන් කිරීම සඳහා භාවිත මොකද? GPS තාක්ෂණයද? නෑ. CCTVද? නෑ. RFID තාක්ෂණය. RFID තාක්ෂණය. හරි පුතේ උත්තරේ වෙන්නේ RFID තාක්ෂණය. පාසල යෙදුම් අතරින් e-government සේවාවන් නොවන්නේ කුමක්ද? පාසල යෙදුම් අතරින් e-government සේවාවක් නොවන්නේ කුමක්ද? ව්‍යාපාරය කිරීම, රේග තොරතුරු ලබා ගැනීම, රජ නිවාඩු පිළිබඳ තොරතුරු ලබා ගැනීම, ටෙන්ඩර් කැඳවීම. මොකද්ද? මොකද්ද පුතේ? මේක මොකද්ද පුතේ? ටෙන්ඩර් කැඳවීම කියන කාර්යය මොකද්ද පුතේ? කැඳවීම කාර්යය මොකද්ද පුතේ? මොකද්ද? government to business. sorry නෙමෙයි. රජයේ නිවාඩු පිළිබඳ තොරතුරු ලබා ගැනීම. රේග තොරතුරු ලබා ගැනීම. දැන් මොකද්ද? මොකද්ද? මේක මොකද්ද පුතේ? මේකෙන් government to business අහන්නේ. මොකද්ද? government to business මොකද්ද පුතේ? එන්නේ මොකද්ද පුතේ? ව්‍යාපාර කිරීමට අනිවාර්යයෙන් පුතේ රජයෙන් ව්‍යාපාරයට අවශ්‍ය කරන සේවාවක්. රේග තොරතුරු ලබා ගැනීම මොකද්ද පුතේ? රේග තොරතුරු ලබා ගැනීම පුතේ එන්නේ මොකද්ද පුතේ? මේක අදාළ වෙන්නේ මොකද්ද? government to government. රේග තොරතුරු ලබා ගැනීම අදාළ වෙන්නේ government to government. එහෙනම් මොකද්ද පුතේ? රජයේ නිවාඩු පිළිබඳ තොරතුරු ලබා ගැනීම ව්‍යාපාර අදාළයි. ටෙන්ඩර් ලබා ගැනීම ව්‍යාපාරයට අදාළයි. එහෙනම් උත්තරේ එන්නේ මොකද? රේග තොරතුරු ලබා ගැනීම. e-learning හෙවත් විද්‍යුත් ඉගෙනුම් ක්‍රියාවලියේදී සිසුන් කළමනාකරණයේ පාඩම් පැවරුම් ලබා දෙන ලකුණු සටහන් කිරීම සඳහා භාවිත කරන මෘදුකාංග පද්ධතිය කුමක්ද? මොකද පුතේ? උත්තරේ මොකද පුතේ? LMS. LMS හරහා මොකද? සිසුන් කළමනාකරණයේ පාඩම් පැවරීම ලබා දීම ලකුණු සටහන් කිරීම කරන්න පුළුවන්.
දෙවන පරම්පරාවේ පරිගණක සඳහා ප්‍රධාන වශයෙන් භාවිත කරන ලද්දේ රුඩාංග තාක්ෂණය කුමක්ද? දෙවන පරම්පරාව භාවිත කරේ ට්‍රාන්සිස්ටර. තෙවන පරම්පරාවේ පරිගණක සඳහා භාවිත කරන රුඩාංග තාක්ෂණය කුමක්ද? මොකද තෙවන පරම්පරාවේ ඒකාබද්ධ පරිපථ IC integrated circuits. තමරා පන්තියේ පළමු තැන ලබා ගත්තාය යන තොරතුර උපරිම වටිනාකමක් ලබා දෙන්නේ කුමන අවස්ථාවේද? ත්‍යාග ප්‍රදානෝත්සවයේදී වද වෙද්දී පළමු තැන ලබා ගත්ත කියන තොරතුරු ලැබිලා ඉවරයි පුතේ. ත්‍යාග ප්‍රදානෝත්සවය කියන්නේ මොකද්ද? ගුරුවරයා පන්තියට ප්‍රකාශ කරන අවස්ථාවේදී ඒ වෙලාව මොකද්ද පුතේ? ලොකු වටිනාකමක් තියෙනවා. ගුරුවරයා මොකද්ද කියනවා මොකද්ද? තමලා තමයි පන්තියේ පළවෙනිය කියලා මොකද්ද? අන්න ඒ වෙලාව මොකද්ද පුතේ? ඉතා වැදගත් වෙනවා. තමලා මවට ඒ බව මොකද්ද? තමලා ගෙදර ගිහලා අම්මට කියන අවස්ථාවේ ඒක ලොකු මොකද්ද? වටිනාකමක් තියෙනවා. තමලා තම මිතුරන් සමග අදහස් උමර කර ගන්න අවස්ථාවේදී මොකද යාළුවන්ට කියනවා මම පළවෙනියා කියලා. මොකද අන්න ඒක තියෙනවද? උපරිම වටිනාකම ලබා දෙන්නේ කොන අවස්ථාවේද? මොන අවස්ථාවකද පුතේ? ගුරුවරයා පන්තියට ප්‍රකාශ කරන අවස්ථාවේදී. මොකද පුතේ? ගුරුවරයා මුළු වලට පුතේ පන්තිට කියනවානේ මෙන්න මේ වෙලාවේ තමයි තමරා පන්තියේ පළවෙනිය කියලා. අන්නේ අවස්ථාවට මොකද පුතේ? මොකද පුතේ? තොරතුරේ උපරිම වටිනාකම ලැබෙන්නේ. හරි පුතේ? මේ අවස්ථාවේ වටිනාකම ලැබෙන්නේ නැතුව නේ අහන්නේ මොකද පුතේ? උපරිම වටිනාකම ලැබෙන අවස්ථාව මොකද පුතේ? ගුරුවරයා පන්තියට ප්‍රකාශ කරන අවස්ථාවේදී. පාසදහන් දත්තය සැකසුම් ක්‍රියාවලියක උදාහරණයක් නොවන්නේ කුමක්ද? පාසදහන් දත් සැකසුම් ක්‍රියාවලියක උදාහරණයක් නොවන්නේ කුමක්ද? ATM යන්ත්‍රයේ මුදල් ලබා ගැනීම. අපි මොකද පුතේ? කාඩ් පත ඇතුළු කරලා සකස් කරලා මුදල් ලබා ගන්න ප්‍රතිදානයක් තියෙනවා. ඒක මොකද? එක උදාහරණයක්. ආයතනයක ඇඟි සලකුණු ස්කෑනර් භාවිතා කිරීම. ආයතනයක ඇඟි සලකුණු ස්කෑනරයක් භාවිතා කිරීම. මොකද පුතේ? අපි ඇඟි සලකුණු තියෙනවා ආදානය කරනවා. ආදානය මොකද්ද? පරිගණක ගිහලා මොකද්ද? එක සකස් වීමක් වෙනවා. හරි පුතේ මොකද්ද? අපි බලනවා මොකද්ද පුතේ? ඇඟි සලකුණු තිබෙක නැහැ හරිද කියලා බලනවා. රෝහලක රෝගීන්ගේ නම් ලැයිස්තුවක්. රෝහලක රෝගීන්ගේ නම් ලැයිස්තුවක්. රෝහලක රෝගීන්ගේ නම් ලැයිස්තුවක්. හතරවෙනි එක පුවත්පත්වල ඇති QR කේත කියවීම. හරිද පුතේ? පුවත්පතේ QR කේත මොකද? QR කේත මොකද? අපි පුතේ QR කේත එක ගත්තාම මොකද වෙන්නේ? ඒක කියනවා සැකසීම ලක් කරලා ඊට අදාළ මොකද පුතේ? ඊට අදාළ තොරතුරු අපිට කියනවා. එහෙනම් මොකද? ඒකත් මොකද? සැකසීම මොකද නැත්නම් මොකද පුතේ? රෝහලක රෝගීන්ගේ නම් ලැයිස්තුවක්. හරිද පුතේ? මේක පුතේ සැකසීමක් කරලා නැහැ. හරි? එහෙනම් මම උත්තර වෙන්නේ මොකද පුතේ? 14 3. පද්ධතියක මූලිකාංගයක් නොවන්නේ කුමක්ද? ආදානය මූලිකාංගයක්, ප්‍රතිදානය හරි, සැකසීම හරි, පාලනය නොකිරීම. එහෙම එකක් නැහැ. උත්තරේ මොකද පුතේ? 4. පරිගණකයේ පියාස සැලකෙන චාර්ල්ස් බැබේජ් විසින් නිර්මාණය කරන යන්ත්‍රය කුමක්ද? ඇඩින් මැෂින් එක හැදුවේ බ්ලේස් පැස්කල්. ඇන්ඩ්‍රික් එන්ජින් හැදුවේ කවුද? ඇන්ඩ්‍රික් එන්ජින් හැදුවේ චාර්ල්ස් බැබේජ්. පළමු පරිගණක ක්‍රමදේශිකාලය හඳුන්වන්නේ කවුද? කවුද? ඇඩා ඔගස්ටා. උත්තරේ වෙන්නේ ඇඩා ඔගස්ටා. පාසදහන් ප්‍රකාශ අතුරින් තොරතුරු නිවැරදි විස්තර කරන්නේ කුමක්ද? තේරුමක් රහිත සංකේත සහ අංක. තේරුමක් රහිතද? තේරුමක් සහිත. ඒක වරහන් වැරදි. සැකසීම පසු ලබා ගන්නා අර්ථවත් දත්ත. අද පුතේ ඒක තමයි උත්තරේ මොකද? සැකසීමෙන් පසු ලබා ගන්නා අර්ථවත් දත්ත තොරතුරු පුතේ. එහෙනම් උත්තරේ මොකද පුතේ? 18 2. 18 2. 19. ගුණාත්මක තොරතුරක් සඳහා අවශ්‍ය නිරවද්තාවය යන්නේ අදහස් කරන්නේ කුමක්ද? මොකද්ද? නිරවද්තාවය කියන්නේ මොකද? තොරතුරු නියමිත වේලා ලැබීම, ඒ කාලීන බව, තොරතුරු පරිශීලකගේ අවශ්‍යතාවයට ගැලපීම, අදාළ බව,
තොරතුරු දෝෂයකින් තොරව නිවැරදිව තිබීම නිර්වද්‍යතාවය. උත්තරේ මොකද්ද පුතේ? 3. 20. CCTV කැමරා පද්ධති භාවිතා කිරීම ICT යෙදුම් අතරින් ප්‍රධාන වශයෙන් ඈත් වන්නේ කුමන ශේෂ්ත්‍රයට? අධ්‍යාපනයට, සෞඛ්‍යයට, ආරක්ෂාවට. ප්‍රධාන වශයෙන් ඇති වෙන්නේ ආරක්ෂාවට. පාසලක කුමන අවස්ථාවේදී G2E government to employee සේවාවක් සිදුවන්නේද? පුරවැසියෙකුට රියදුරු බලපත්‍රයක් ලබා දීම, රාජ්‍ය ආයතන දෙකක් අතර දත්ත හුවමාරු කිරීම, රජයේ සේවකයන් වාරගත වැටුප් පත්‍රිකා ලබා දීම, ව්‍යාපාරිකයට බදු ගෙවීමට පහසුකම් සැලසීම. පාසලක කුමන අවස්ථාවේදී government to employ සේවාවක් සිදුවන්නේද? මොකද්ද පුතේ? G2 එකක් මත සිදුවන්නේ කොතන අවස්ථාවද? මේක G2 එකක්ද? නෑ. මොකද්ද? රජයේ සේවකයන්ට මාර්ගගතව වැටුප් පත්‍රිකා ලබා දීම. ඒක තමයි මොකද උත්තරේ වෙන්නේ. මොකද්ද පුතේ? රජයේ සේවකයන්ට මාර්ගගතව වැටුප් පත්‍රිකා ලබා දීම මොකද්ද පුතේ? රජයේ මගෙන් මොකද්ද? සේවකයන් ලබා දෙන සේවාවක් වෙනවා. උත්තරේ නම් මොකද්ද පුතේ? උත්තරේ වෙන්නේ 3. මේකක්වත් මොකද? රජයේ මගෙන් සේවකයන් ලබා දෙන සේවාවල් නෙමෙයි පුතේ. 22. ICT භාවිත හේතුවෙන් සමාජයට අහිතකර බලපාන කරුණක් පාසලක කුමක්ද? සනිරේගත් වීම අහිතකර බලපෑමක් නෙමෙයි. රැකියා අවස්ථා අඩුවීම අදුතේ. රැකියා අවස්ථා අඩුවීම අහිතකර බලපෑමක් ය. 3. අධ්‍යාපන අවස්ථා වැඩිවීම අහිතකර බලපෑමක් නෙමෙයි. වෛද්‍ය සේවාවන් ගුණාත්මක වැඩිවීම අහිතකර බලපෑමක් නෙවෙයි. අහිතකර බලපෑම මොකද? රැකියා අවස්ථා අඩුවීම. උත්තරේ මොනවද? 22 23. පාසලක කුමන කරුණද e-commerce සේවත් විද්‍යුත් වාණිජයේ වාසියක් සැලකිය හැකියි? e-commerce වල වාසිය මොකද කියලා අහන්නේ පුතේ. මුදල් වංචා සිදුවීමේ අවදානම, භාණ්ඩය පරික්ෂා කර බැලීම නොහැකීම දෙකම පුතේ අවාසි. භාණ්ඩ සේවා පැවිසර පුරාම විදුලි ගැනීම හැකියවීම. ඒක තමයි මොකද පුතේ? ඒක තමයි වාසිය මොකද? භාණ්ඩ සේවා පැය 24 පුරාම විදුලි ගැනීමට හැකියවීම. පාරිභෝගික තොරතුරු සොරකම් කිරීමේ අවදානම මොකද? ඒක වාසියක් නෙමෙයි. උත්තරේ මොකද පුතේ? වාසිය වෙන්නේ මොකද පුතේ? භාණ්ඩ සේවා පැය 24 පුරාම විදුලි ගැනීමට හැකියවීම. 24. MRI යනෙන් නිරූපණය වන සම්පූර්ණ අර්ථය කුමක්ද? magnetic resonance imaging. හරි පුතේ. MRI කියන්නේ M කියන්නේ magnetic, R කියන්නේ resonance, I කියන්නේ imaging. එහෙනම් උතේ මොකද? MRI කියන්නේ magnetic resonance imaging. උත්තරේ වෙන්නේ 2. 25. පද්ධතියක් සැලකිය නොහැකි උදාහරණයක් කුමක්ද? පාසලක් කියන්නේ පද්ධතියක්. හරි පුතේ. පරිසර පද්ධතියක් කියන්නේ පද්ධතියක නමත පරිසර පද්ධතිය කියන්නේ පද්ධතියක්. තනි ගලක්. පරිගණක කියන්නේ පද්ධතියක්. දැන් උත්තරේ මොකද්ද පුතේ? තනි ගලක්. තනි ගලක් කියන එක පද්ධතියක් නෙමෙයි පුතේ. තනි ගලක්. කොටස් නැහැ මොකද? ගලේ තනි ගලේ කොටස් නැහැ මොකක්වත්. නිශ්චිත කාර්යයක් නැහැ. එහෙනම් මොකද්ද පුතේ මේකද? තනි ගලක් කියන්නේ පද්ධතියක් නෙමෙයි. 26. G2C government to citizens සඳහා හොඳම උදාහරණය කුමක්ද? රජයේ දෙපාර්තමේන්තුව අතර දීප හුවමාරු කිරීම, පුරවැසියන් මාර්ගගත රියදුරු බලපත්‍ර අලුත් කිරීමේ පහසුකම් ලබා දීම, ව්‍යාපාර ආයතන වල ටෙන්ඩර් කැඳවීම, රජයේ සේවකයන්ගේ වැටුප් ගණනය කිරීම. මොකද උත්තරේ මොකද පුතේ? පුරවැසියන් මොකද පුතේ? පුරවැසියන්ට මාර්ගගතව රියදුරු බලපත්‍ර අලුත් කිරීමේ පහසුකම් ලබා දීම. උත්තරේ මොකද පුතේ? 2. 27. G2B සේවාවක් සඳහා උදාහරණයක් වනුයේ විවාහ සහතික ලබා දීම, මරණ සහතික ලබා දීම, ව්‍යාපාරික තොරතුරු ලබා දීම, උප්පැන්න සහතික ලබා දීම. මේක ව්‍යාපාර මාත්‍රේ ව්‍යාපාර දෙපාර්තමේන්තු කිරීමේ තොරතුරු ලබා දීම. උත්තරේ මොකද්ද පුතේ? උත්තරේ 3. හරි. 28. ICT භාවිතයේ ප්‍රධාන වාසියක් සැලකිය හැක්කේ කුමක්ද?
පරිගණක වයසස් පැතිරීම වාසියක් නෙමේ. පෞද්ගලික නැතිවීම වාසියක් නෙමේ. කාර්යක්ෂමතාවය සහ වේගය වැඩි වීම ඔව් වාසියක්. සයිබර් අපරාධ වැඩි වීම වාසියක් නේ. මොකද වාසිය මොකද්ද පුතේ? 3 කාර්යක්ෂමතාවය සහ වේගය වැඩි වීම. 29 CCTV පද්ධති ප්‍රධාන වශයෙන් භාවිත කරන්නේ කුමන කටයුතු සඳහාද? ආරක්ෂක කටයුතු සඳහා. හරි පුතේ භාවිත කරන්නේ ආරක්ෂක කටයුතු සඳහා. අවසාන ප්‍රශ්න පුතේ 30 වෙනි ප්‍රශ්නය. LMS යන්නේ සම්පූර්ණ අර්ථය කුමක්ද? LMS කියන්නේ Learning Management System. උත්තරේ නේද පුතේ? 30ට උත්තරේ 2. එහෙනම් පුතේ මම මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වුණේ ඔයගලන්ට අපොස සාමාන්‍ය විභාගයට වැදගත් වන 10 ශ්‍රේණියේ පළවෙනි පාඩම පිළිබඳ සම්පූර්ණ අවබෝධයක් ලබා දෙන්න. ඒකම ඔයගොල්ලොත් එක්ක ඒ දැනුම පරීක්ෂා කිරීමට ලක් කරන්න. මම හිතන්නේ මේ පාඩම තුළ ඔයගලන්ට හොඳ වැටහීමක් ලැබෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. තවදුරටත් පුතේ පෙරපතත් බලන්න බලලා තම දැනුම වර්ධනය කරගෙන නැවත පුතේ ප්‍රශ්න බලන්න මේ පාඩම අදාළව. ඒත් ඔයගලන්ට පුළුවන් මේ තවදුරටත් ඔයගලන්ගේ දැනුම වර්ධනය කරගන්න මේ පාඩම අදාළව. එහෙනම් අපි නැවත හම්බ වෙමු 10 ශ්‍රේණියේ දෙවෙනි පාඩම තුලින්. ඔබ මගේ පාඩමට කැමති නම් මගේ channel එක subscribe කරලා තියාගන්න. එතකොට ඔයගලන්ට මොකද මම ඊළඟ වීඩියෝ දාපු ගමන් ඔයගලන්ට දැනගන්න පුළුවන් වෙයි. එහෙනම් සුබ දවසක් දුවේ පුතේ. ඔයගලන්ට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.